හරි. අපි යන් එහෙනම් අපේ පන්තියේ සංඛ්‍යා පද්ධති පාඩමේ අවසාන මාතෘකාවට. හරිද? මම මේ මාතෘකා කොටස ළමයි වෙනම රෙකෝඩින් එකක් විදිහට අරගෙන දානවා. ඕනම ළමයට බලන්න පුළුවන් වෙන්න YouTube එකට. මොකද ගොඩක් ළමයි මගෙන් ඉල්ලුම් කරා පන්ති එන සහ නොයන මේ IEEE කියන්නේ මොකක්ද කියලා මගෙන් ඇහුවා. IEEE මොකද්ද මේ 754 ගණන් වගේක් හදන්න තියෙනවා සර්. මොකක්ද මට ඒක තේරෙන්නේ නැහැ. සහ මොකක්ද IEEE කියන්නේ මොකක්ද කියලා මගෙන් ඇහුවා. හරිද? හරි. අපි ඒ ගැන තමයි අද කතා කරන්න හදන්නේ. ඉතින් මෙතන ඉන්නේ අනිවාර්යයෙන්ම සංඛ්‍යා පද්ධති පාඩම ඉගෙනගෙන යනකොට එයාලට හම්බෙනවා IEEE කියලා කොටසක්. ඒක ඉගෙන ගන්න ආපු ළමයි. හරිද? ඔයාලා මුලින්ම ළමයි YouTube එක ඇති description එකේ පොඩි Google Drive එකක් ඇති. ඒකේ පොඩි short note එකක් මම දාලා ඇති. Google Drive link එකක් ඇති. ඒකේ මම short note එකක් දාලා ඇති. ඒක download කරගන්න. ඒ වගේම මගේ පන්තියේ ළමයින්ට මම group එකට දාලා ඇති පොඩි PDF එකක්. ඒක ඔයාලා ගන්න. හරි? මගේ පන්තියේ ළමයි නම් එයාලා කරන්න ඕනේ මෙන්න මෙහෙම. හරිද? ඒ PDF එක අරගෙන ඒකේ තියෙන සාමාන්‍ය පිටු 3-4ක් වගේ පොඩි PDF එකක් මගේ පන්තියේ ළමයි ටික ඔන්න ඔය PDF එකේ තියෙන ටික ඔයාගේ පොතේ අන්තිමට ලියා ගන්න. අන්තිමට කියන්නේ දැන් අපි පාඩම ඉවර කරානේ. පාඩම ඉවර කරාට පස්සේ එතන ඉඳලා මේ කොටස දාගන්න. ඔය ෂෝට් නෝට් එකේ තියෙන ටික ඒ විදිහටම ලියා ගන්න. ඒකට හේතුව ළමයි දැන් ඔයාලා ඔක නැත්නම් print කරන්න ඕනේ. දැන් ඔයාලා ගොඩක් වෙලාවට ඔක print කරනවා. print කරාට පස්සේ ඔයාගාව ටියුට් දෙකක් තියෙනවනේ. ඒතර ඔයාලට එකක් අමතක වෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මේක පිටු 4ක වගේ පොඩි ටියුට් යන්නේ. මගේ පන්තියේ ළමයි ඕක පාඩම ඉවර වුණාම එතෙන්ට සෙට් කරන්න. හරි? එතෙන්ටයි සෙට් කරන්න. හරි. අනිත් ළමයි ඉතින් ඔයාලා කැමති විදිහට ඒක print කරලා ඕන print විදිහට පාවිච්චි කරන්න. නැත්නම් ඔයාලගේ සංඛ්‍යා පද්ධති පාඩම ඔයාලා උගන්වපු ඔයා ඉගෙනගත්තු සංඛ්‍යා පද්ධති පාඩම එතෙන්ට ඒක කන්ටිනියු කරගෙන ගියා නම් හරි. හරි. මොකද ළමයි මේ IEEE කියලා කියන්නේ? හරිද? දැන් මොකද්ද ඔය කතාව? හරි. IEEE ඔය 754 ඔය ගණන් හදන්න කලින් අපි බලන්න ඕන ළමයි මොකද්ද මේ IEEE කියලා කියන්නේ? හරි? IEEE IEEE කියලා කියන්නේ ළමයි සරලවම IEEE කියලා කියන්නේ මේක සංවිධානයක් හරිද? ඒ කියන්නේ සංවිධානයක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති ළමෙක් ඉන්නවනේ. සංවිධානයක් කියලා කියන්නේ නිකන් හිතන්න කණ්ඩායමක් කියලා. ලොකු විශාල කණ්ඩායමක්. අන්න ඒ වගේ වැඩක්. මේක සංවිධානයක්. හරිද? මේක ඇවිල්ලා ලාභ ඉපීමේ අරමුණින් තොරව පවත්වාගෙන යන සංවිධානයක් කියලා තමයි කියන්නේ. හරිද? හරි. මේ සංවිධානය මොකද්ද කරන්නේ? අපි ඒක දැනගන්න ඉන්න ඕනේ මුලින්. මේ සංවිධානයෙන් ළමයි ප්‍රමිතීන් හදනවා. මොනවටද? තොරතුරු තාක්ෂණයට. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න IT තියෙනවනේ. IT කියන විෂය පතයට. එතකොට විදුලි ඉංජිනේරු තාක්ෂණයට. ඊට පස්සේ පරිගණක විද්‍යාවට. ඊට පස්සේ ඉංජිනේරු විද්‍යාව වගේ එක එක ශාස්ත්‍ර ගොඩක්. හරිද? ඒ වගේ ශාස්ත්‍ර ගොඩකට මෙයාලා ප්‍රමිතීන් හදනවා. හරිද? දැන් ප්‍රමිතියක් කියන්නේ මොකක්ද කියලා ගමු සරලව. ප්‍රමිතියක් කියලා කියන්නේ හිතන්න අපි එදිනෙදා පාවිච්චි කරන දේවල් එක්ක යන ප්‍රමිති ගත්තොත් හිතන්න බිස්කට්. හරිද? බිස්කට් ගන්නකො දැන් කඩේට ගිහලා බිස්කට් ගන්නවානේ. බිස්කට් පැකට් එක පිටිපස්සේ ගහලා තිනවා ප්‍රමිතියක්. එයාලා ගහලා තිනවා ISO මෙන්න මේ ප්‍රමිතියකට මේක තියෙනවා. හරිද? විනාඩියක් ඉන්න මේ සිග්නල් පොඩ්ඩක් ඩ්‍රොප් වෙනවා වගේ. හරිනේ? ඇහෙනවනේ? හරි. මේ මගේ හිටි බිස්කට් නේ. බිස්කට් එකක් ගන්න ගියාම බිස්කට් එක පිටිපස්සේ තියෙනවා ළමයි. ප්‍රමිති ගහලා ISO ප්‍රමිති SLSI මට මතක හැටියට එහෙම ප්‍රමිතියක් තියෙනවා. එම ප්‍රමිති තියෙනවා. ඒ ප්‍රමිතියෙන් කියන්නේ ළමයි අපිට ඕන විදිහට එහෙම කෑම නැත්නම් බිස්කට් හදන්න බෑ. කෑම අපිට ඕන විදිහට හදලා අපිට ඕන විදිහට පැක් එක හදලා අපිට ඕන විදිහට ගබඩා කරලා එහෙම කරන්න බෑ. ප්‍රමිතියක් කියලා කියන්නේ මේ හැම බිස්කට් හදන හැමෝම පිළිපදින්න ඕනේ මෙන්න මේ සම්මත විදිහක් තියෙන. මොකක් හරි කියන්නේ ගබඩා කිරීමක් සම්බන්ධ හෝ කෑම හදන සම්බන්ධ මොකක් හරි පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල හැමෝම පිළිපදින්න ඕනේ. ඒක තමයි ප්‍රමිතියක් කියලා කියන්නේ. ප්‍රමිතියකට වැඩේ කරනවා කියලා කියන්නේ ඒකයි. හරිද?
ඒ වගේම ළමයි ඔය තොරතුරු තාක්ෂණය වගේ විෂය පතය ගත්තට පස්සේ එතකොට ඉංජිනේරු විද්‍යාව වගේ ඒ එක විෂය පතයන් ගත්තම ඒක ඇතුළේ තියෙනවා ප්‍රමිතීන්. හරිද? මේ ඔය එතකොට මෙතන කොමර්ස් කරන ළමයි ඉන්නවනම් කොමර්ස් කරන ළමයි දන්නවා LKAS ප්‍රමිතිය කියලා. ප්‍රමිති තියෙනවා අර ව්‍යාපාරවල ආදායම් වියදම් සම්බන්ධ තොරතුරු ගණනය කිරීමේදී ඒවට ප්‍රමිති තියෙනවා. ප්‍රමිති මොකද්ද කරන්න කියලා ප්‍රමිතියක් තියෙනවා එතනදී. කියන්නේ ගණන් හදන සමහරක් තැන්වල ප්‍රමිතියක් තියෙනවා. කියන්නේ කෑම හදද්දී ප්‍රමිතියක් තියෙනවා. ඒ වගේ ප්‍රමිති තියෙනවා. ඒ ප්‍රමිති හදනවා මෙන්න මේ සංවිධානය විසින් මොනවටද ඔය IT සම්බන්ධ ප්‍රමිති හදනවා කියන තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ප්‍රමිති හදනවා. ඉංජිනේරු විද්‍යාව, විදුලි ඉංජිනේරු විද්‍යාව, පරිගණක විද්‍යාව ඔය වගේ විෂය එක විෂයන් පදයන් වල මෙයාලා ප්‍රමිතීන් හදනවා. හරිද? ප්‍රමිති කියන එක තව උදාහරණයක් දෙන්න සරල එකක් මම දෙන්නම්. හිතන්න දැන් මේ ලෝකයේ අපි ගමුකෝ දුරකථන හදන බ්‍රෑන්ඩ් ගොඩක් තියෙනවනේ. Samsung, Huawei කියයි, Vivo කියයි නේ ඔය වගේ ගොඩක් මේ Apple කියයි. දැන් ඔය වගේ ගොඩක් අය තියෙනවනේ. හිතන්නකෝ මේ ලෝකේ තියෙනවා දුරකථන හදන බ්‍රෑන්ඩ් 2000ක්. අපි නිකන් දලව හිතමුකෝ 2000ක් කියලා. 2000ක් තියෙනවා. හරිද? ඔය 2000ම ළමයි ඔය 2000ම දුරකථන දැන් වර්ග 2000 කියන මාදිලි ගොඩක් හදනවනේ. හිතන්න මාදිලි කියන්නේ ෆෝන් මොඩෙල් හදනවා කියලා කිහිපයක් අපි හිතමු අපි ගමුකෝ 4ක් ගමු කියලා. එක එක බ්‍රෑන්ඩ් වලින් ෆෝන් 4ක් ගත්තා. හිතන්නකෝ මේ හැම ෆෝන් එකකම චාර්ජ් කරන්න තියෙනවනේ පෝට් එකක්. චාර්ජ් කරන්න තියෙනවනේ පෝට් එකක්. ඕක ගොඩක් වෙලාවට මොකද්ද ළමයි එන්නේ? Apple වල දිනවා මේ දැන් Apple වල දැන් ඉන්නේ Type C නේද? Type C කියලා පෝට් එකේ නම Type C එනවා. Micro USB එනවා. නේ? ඒ වගේ අර විශේෂ කරපු පෝට් ටිකක් තමයි එන්නේ. තේරුණාද? අර හැම එකක්ම නෑ. විශේෂ කරපු ටිකක් තියෙනවා. දැන් Apple එක පවා දැන් Type C එකට ආවා. ඇයි? එයාලත් ප්‍රමිති එකට එන්න හදන. හිතන්න මේ ෆෝන් හදන මේ බ්‍රෑන්ඩ් 2000ම එයාලගේ ෆෝන් වලට එයාලට ආවේනික එයාලට ඕන විදිහට චාර්ජ් පොයින්ට් ගහනවා. හිතන්නකෝ. එතකොට ෆෝන් 2000ක් ගත්තොත් ෆෝන් 2000ටම පෝට් තින්නේ එක වර්ග පෝට්. එතකොට කරන්න බෑනේ මේ වැඩේ. ඒක නිසා ප්‍රමිතියක් තියෙනවා. ෆෝන් හදනවා. ඔයාලා මේ උපාංගේ හදනවා නම් ඒකට චාර්ජ් කරන්න එන්න ඕන පෝට් එක මෙන්න මේ පෝට් අතරින් එකක් තෝරගන්න ඕනේ. අන්න ඒ වගේ ප්‍රමිතියක්. හිතන එක දාන්න බෑ. තියෙනවා ලිස්ට් එකක් එතනින් එකක් දාන්න. අන්න ප්‍රමිතියක්. එක ප්‍රමිතියක්. ඒ ප්‍රමිතියට අනුකූලව තමයි හදන්නේ. නැත්නම් එක විදියට පෝට් එන්න ගත්තොත් ඉතින් කරන්න බෑනේ. අන්න ඒම කියන්නේ සරලම උදාහරණයක්. ඒ වගේ ගොඩක් එක දේවල් වලට එක කන්සෙප්ට් වලට එක දේවල් වලට එහෙම ප්‍රමිතීන් තියෙනවා. එතකොට ප්‍රමිතීන් හදන ආයතනයක් තමයි මේ IEEE කියලා කියන්නේ. හරිද? තව මෙයාලා ප්‍රමිති විතරයිද හදන්නේ? දැන් මගෙන් අහන ප්‍රමිති විතරයිද හදන්නේ? නෑ. මෙයාලා ළමයි අර අධ්‍යාපන එයාලා ගාව තියෙන දැනුම තියෙනවනේ. එයාලා ගාව ගොඩක් එක විෂයපතයන් වලට ගොඩක් දැනුම තියෙනවා. හරිද? ලැග්ද? ලැග් වෙනවද? විනාඩියක් ඉන්නකෝ. ලැග් වෙනවද නෑනේ? අද නම් සිග්නල් පොඩ්ඩක් කේස්. හරිද? හරි. හරි. ලැග් නෑනේ. පොඩ්ඩක් ලැග්. හරිද? දැන් ළමයි මෙයාලා අර ප්‍රමිතීන් හදනව විතරක් නෙමෙයි. මෙයාලා ගාව තියෙන මෙයාලා ගාව තියෙන එක දැනුම් පද්ධති වලින් ඇත්ත දැනුම් වලට අදාළ එක දැනුම් මෙයාලා ගාව තියෙනවා. දැනුම. හරිද? මෙයාලා ඒ දැනුම බෙදා හරිනවා. දැනුමෙන් අඩු මිනිස්සුන්ට සහ දැනුමක් නැති අයට මෙයාලා උගන්වනවා. තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව, ඒ වගේ දේවල් ගැන මෙයාලා උගන්වනවා ළමයි නිකන් හිතන්නකෝ මේ වර්ක්ෂොප් දාලා එතකොට සෙමිනාර්ස් වගේ දේවල් දාලා ඒ වගේ දේවල් වලින් මෙයාලා ඒ වගේ දේවලුත් කරනවා. ඊට අමතරව මෙයාලා ළමයි රිසර්ච් කරනවා, ලිපි ලියනවා, ඒ වගේ වැඩත් කරනවා. තව ගොඩාක් වැඩ කරනවා. ඔය නිකන් දැනට මේක විභාගෙට අහන්නේ නැහැ. අපි අර පාඩමට ආරම්භයක් ගන්න එපා. මොකද්ද මේ IEEE කියලා කිව්වම ඔයාලට තේරෙන්නේ නැහනේ නැත්තම්. කෙලින්ම ගණන් හදන්න බෑනේ. මම දැකලා තියෙනවා සමහර අය කෙලින්ම IEEE දැම්මා 750 දැම්මා මෙන්න මෙහෙම ගණන් හදන්න මෙන්න මෙහෙමයි කියලා ගාන හදලා පෙන්නනවා. එහෙම නෙමෙයි. IEEE කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. හරිද?
ඕක සංවිධානයක්. හරිද? එතකොට ඔයා දැකලා ඇති මේ ටීචර්ලලු වෛද්‍යවරුගේ වාහනවල වෛද්‍යවරයාගේ පාස් එක ගහලා තියෙනවනේ. ડોක්ටර් පාස් එක කියලා අපි කියන්නේ. නේ? ડોක්ටර් පාස් එක. ડોක්ටර් කෙනෙක් කියලා හඳුන්වන පාස් එක. ඒ වගේම මේ ඉංජිනේරු කරන කට්ටියන්ගේ ළඟපාතකාරවරු ඉන්නවනම් චුට්ටක් ගිහිල්ලා බලන්න සමහරක් විට එයා ගාව තියෙන්න පුළුවන්. එයාලගේ වාහනවල තියෙනවා ළමයි මේ නිල් පාට ස්ටිකරයක් IEEE කියලා ගහලා බලන්න පොඩ්ඩක්. තියෙන්න පුළුවන්. පොඩ්ඩක් බලන්න. හරිද? එහෙම ඉන්නවනම් අඳුරන අය පොඩ්ඩක් ගිහිල්ලා එයාගෙන් අහන්නකෝ. එයාගෙන් උත් අහන්න වාහනේත් පොඩ්ඩක් බලාගෙන යන්න. ගොඩක් වෙලාවට එහෙම යාලා බැඳිලා ඉන්නවා නම් ඒ සමාජිකයෙක් විදිහට අපිට මේකට බැඳෙන්න පුළුවන් ළමයි. ඔයාට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඕන නම් මේකට රෙජිස්ටර් වෙන්න පුළුවන්. මේ IEEE කියන එකට මෙයාලගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මම පෙන්නන්න. රෙජිස්ටර් වෙන්න පුළුවන්. එතකොට මෙම්බර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට එයාලා දෙනවා පොඩි ස්ටික් එකක් වගේ. ඒ කියන්නේ අපිට ඒක අලවගෙන යන්න පුළුවන්. අපි IEEE එකේ සමාජිකයෙක් කියලා පෙන්නන්න. හරිද? එතකොට ළමයි මේ IEEE කියන එක ලංකාව තියෙනවනේ. ශ්‍රී ලංකාවත් මෙයාලගේ සමාජිකයෙක්. ඒතර ශ්‍රී ලංකාවේ කැම්පස් තියෙනවනේ විශ්වවිද්‍යාල එතකොට අධ්‍යාපන උගන්වන ඉන්ස්ටිටියුට් තියෙනවනේ ඉන්ස්ටිටියුට් වල එතකොට ප්‍රයිවට් විශ්වවිද්‍යාල එතකොට රජයේ විශ්වවිද්‍යාල වගේ තැන්වල මෙයාලගේ ශාඛා තියෙනවා IEEE ගේ ශාඛා තියෙනවා හරිද දැන් මම ඉන්නේ රෝහණ විශ්වවිද්‍යාලයේනේ රෝහණ විශ්වවිද්‍යාලෙත් මේ IEEE ගේ ශාඛාවක් තියෙනවා මේ සමාජිකයන්ගේ ශාඛාවක් තියෙනවා හරිද ඒ ශාඛා මගින් අපිට ගිහිල්ලා තොරතුරු දැනගන්න පුළුවන් අධ්‍යාපන තොරතුරු ඒ වගේ දේවල් මොකද්ද ඔය IEEE කියන්නේ ඒව දැනගන්න පුළුවන් ඒ වගේම මේ වර්ක්ෂොප් වගේ දේවල් එක අර ඉවෙන්ට් වගේ දේවල් මෙයාලා ඕගනයිස් කරනවා අපිට ඒවට සහභාගී වෙන්න පුළුවන් එතකොට මෙයාලා ඉංජිනේරු ඉන්නේ ලොකු ප්‍රබල හොඳ දැනුමක් තියෙන ඉංජිනේරුවෝ එක්ක අපිට කතා කරන්න පුළුවන් එයාලගේ දැනුම හුවමාරු කරගන්න පුළුවන් එයාලත් එක්ක ඉවෙන්ට් වලට ගිහිල්ලා වර්ක්ෂොප් වල වැඩ කරන්න පුළුවන් ඒ වගේ ගොඩක් දේවල් අපිට දැනුම සම්බන්ධව මේ IEEE කියන සංවිධානයෙන් දෙනවා. මේක හරි වැදගත් ඔය IT කරන ළමයිට, ඉංජිනේරු කරන කට්ටියටත් වැදගත් මේක. හරිද? හරි. ඔන්න දැන් IEEE කියන්නේ මොකක්ද කියලා සංවිධානයක් කියලා දැන් ඔයාලා දන්නවා. හරි? මෙයාලගේ ප්‍රමිති ගොඩාක් තියෙනවා. මෙයාලගේ ගොඩාක් ප්‍රමිති තියෙනවා මම පෙන්නන්නම්. හරිද? සිග්නල් යනවා එනවා ළමයි. හරිද? කමන්නේ මම රෙකෝඩින් එකක් දැම්ම හින්දා අවුලක් නැහැ. හරි? හරි. හරි මෙහෙමයි දැන් මෙයාලක ප්‍රමිති ගොඩක් තියෙනවා කියලා කිව්වනේ ඒ ප්‍රමිති අතරින් එක ප්‍රමිතියක් තමයි ඔය මේ IEEE 754 නේ 754 කියලා කියන්නේ අපිට ගණන් හදන්න තියෙන අපේ විෂය නිර්දේශය ඇතුලේ එයාලගේ එක ප්‍රමිතියක් විතරයි තව ප්‍රමිති ගොඩාක් තියෙනවා හරිද අපේ ප්‍රමිති ටිකකුත් පොඩ්ඩක් බලමු මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න මොකද්ද බලමු අපි එයාලගේ වෙබ්සයිට් එක පැත්තටත් යන්න පොඩ්ඩක් හරිද හරි මම විනාඩියක් දෙන්නකෝ විනාඩියක් දෙන්න හරි මම යනවා මේ ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති පොඩි නෝට් එකක් හරිද මගේ නෝට් එකක් ඇති ඒකේ මේ විස්තර ටිකක් මම දාලා තියෙනවා ඔයා කියව ගන්න මේ තියෙන IEEE කියන එකේ දිග වචනේ Institute of Electrical and Electronics Engineers හරිද ඒක තියෙනවා එතකොට එයාලා ඇවිල්ලා ලෝකල් ප්‍රසිද්ධ විද්‍යාත්මක හා තාක්ෂණික වෘත්තික සංවිධානයක් එයාලා ගාව මෙන්න මේ තාක්ෂණික පිළිබඳව තියෙන විදුලි ඉංජිනේරු විද්‍යාව, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, පරිගණක විද්‍යාව සහ සංනිවේදන තාක්ෂණය වර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වෙනවලු. හරිද? එතකොට එයාලා කරන වැඩ මේ තියෙන්නේ. හරිද? එයාලා ප්‍රමිතින් නිර්මාණය කරනවා කියලා තියෙනවා. හරිද? ඊට පස්සේ මේ තියෙන ප්‍රමිති වර්ග ටිකක් මේ Wi-Fi වලට පවා ප්‍රමිතියක් තියෙනවා එයාලගේ. හරිද? අපි ඉස්සරහට බලමු. එතකොට මේ Wi-Fi රවුටර් හදනවනේ. රවුටර් හදනකොට ඒ Wi-Fi ප්‍රමිතියට අනුකූලව තමයි. මෙයාලගේ ප්‍රමිතියට අනුකූලව තමයි හදන්න ඕනේ. රවුටර් වල පිටිපස්සේ ගහලා ඇති මෙන්න මේක බලන්න IEEE 802.1.1 කියලා ඊට පස්සේ Bluetooth තාක්ෂණය පාවිච්චි කරද්දී ප්‍රමිති තියෙනවා Ethernet ඒ වගේ හරිද ඒතර මෙයාලා ලිපි හා සංගරා වගේ දේවලුත් ප්‍රකාශ කරනවා හරිද ඉතින් වර්ක්ෂොප් ඒ වගේ සමුළු වැඩ සටහන් තරඟ ඒ වගේ දේවලුත් කරනවා ඉංජිනේරු හා සිසුන් සමග අධ්‍යක්ීම් වාරු කරගන්නත් එයාලා වැඩ කරනවා හරිද එතකොට මම මේ දාලා තිනවා ශ්‍රී ලංකාව සහ IEEE ගැන පොඩි විස්තරයක් මේ කැම්පස් කිහිපයක මේව තියෙනවා කැම්පස් තියෙනවා මේ මෙතන පොඩ්ඩයි තියෙන්නේ හරි හරි මේ ඔයා පාඩම් කරගන්න ඕනේ නෑ මම නිකන් ඔයාලට දැනුම් මොකද්ද මේ IEEE කියලා කියන්නේ කියලා පොඩි දැනුමක් ගන්න තමයි මම මේක දුන්නේ හරිද
හරි ආයෙක ඔයා බලා ගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා IEEE අපි ගණන් හදන 754 කියන්නේ මොකක්ද කියලා. හරිද? ඒකට අපි යන්න කලින් ස්ක්‍රීන් එක පේනවනේ. හරි. ඒකට යන්න කලින් අපි පොඩ්ඩක් වෙබ්සයිට් එකට යමු. මම මෙතන ලින්ක් ටිකකුත් දාලා තියෙන්නේ. මේ යටකට ආවම ලින්ක් තියෙනවා. විකිපීඩියා ලින්ක් එකක් තියෙනවා. අපි එතෙන්ට ගියොත් හරිද? විකිපීඩියා ලින්ක් එකේ තියෙනවා ළමයි. හරිද? විකිපීඩියා ලින්ක් එකේ තියෙනවා පල්ලෙහාට ආවම මේ IEEE ගැන විස්තර ගොඩාක් තියෙනවා මෙතන. පොඩ්ඩක් කියව ගන්න. පල්ලෙහාට ආවට පස්සේ තියෙනවා මෙතන පොඩ්ඩක් ප්‍රමිති කිහිපයක් තියෙනවා මෙතන. හොඳේ බලන්න. අපි දන්න ප්‍රමිතිත් මෙතන තියෙනවා. අපි දන්න දේවල් වල ලෑන් මෑන් ගැන දන්නවද? දන්න ළමයි ඇති. හරි. ඔයා එතකොට මේක සංඛ්‍යා පද්ධතිනේ ඔයාලට ඉස්සරහට හම්බෙනවා. මේ ලෑන් මෑන් කියන්නේ මොනවද කියලා නෙට්වර්කින් පාඩමේදී හම්බෙනවා. ඕලවල් ICT කරලා තියෙනවා නම් ඒත් මේක හම්බෙලා තියෙන්න ඕනේ. හරිද? ඒකට අදාළ ප්‍රමිතියක් තියෙනවා IEEE 802. හරිද? ඊට පස්සේ තව පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. තව එක අපි දන්න ප්‍රමිති තියෙනවා මේ ෆයිබර් ඔප්ටික් තියෙනවනේ. ෆයිබර් කනෙක්ෂන්. ගෙදරට ෆයිබර් ගන්න. ඒකටත් තියෙනවා ප්‍රමිතියක් නේ. ඒ ප්‍රමිතිය ගැන විස්තර බලන්න පුළුවන් මේකට ආවට පස්සේ. ඊට පස්සේ Wi-Fi ගැන තියෙන ප්‍රමිතියක් මේ තියෙනට මම කිව්වා IEEE 802.1.1 එහෙම තියෙනවා. ඊට පස්සේ තව ගොඩක් තියෙනවා මේ Bluetooth Wi-Fi ගැන ඒවා තියෙනවා. ගොඩක් ඒවා තියෙන ප්‍රමිති. හරිද? එක දේවල් වලට. හරි මේ. හරි. ඊට පස්සේ මෙතන ගොඩාක් තියෙනවා අපිට කතා කරන්න මේ. මේව නම් ඉතින් අපිට අර උසස් පෙළේදී නෑ. ඔයාලට ඉස්සරහට එනවා. අනාගතයේදී ඔයාලට මේව හම් වෙනවා. හරි පොඩ්ඩක් මේක චුට්ටක් බලන්න. හරි. අපි මෙතනදී කතා කරන ළමයි අපිට ඔයාලගේ විෂය නිර්දේශය ඇතුළේ තියෙන 754 උඩනේ උඩ මේ තියෙන්නේ 754 floating point arithmetics. හරි. ස්පෙસિෆිකේෂන් ඒකට සම්බන්ධව තව එකක් පල්ලෙහා තියෙනවා ළමයි. හරිද? ඒකට 800 මට මතක හැටියට 854 වගේ. ඔව් මේ තියෙන්නේ. ඔය දැන් අපි ඉගෙන ගන්න තියෙන්නේ IEEE 754 ගැනනේ. ඊට කලින් ළමයි මේක තිබ්බා IEEE 854 විදිහට. හරිද? ඒක ආවේ 1987 මේ තියෙන්නේ. ඒක ආවේ 1987. ඊට පස්සේ ඒක 2008 දී රීප්ලේස් වෙනවා IEEE 754 විදිහට. දැන් අපි ඔය ඉගෙන ගන්න අලුත් එක. හරිද? ඒක 2008 දී තමයි ආවේ. හරිද? ඔය වගේ විස්තර ටිකක් මෙතන තියෙනවට බලන්න පුළුවන්. හරි. නෝට් එකට යන්න. නෝට් එකට යන්නකෝ. හරිද? මේ තියෙන යාළගේ වෙබ්සයිට් එක IEEE org එක. හරි මේකට ගියාම ඔයාලට එතනත් බලා ගන්න පුළුවන්. ගොඩක් විස්තර තියෙනවා මෙයාලගේ මෙම්බර් කෙනෙක් වෙන්න පුළුවන්. හරිද? ඔය ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් මෙම්බර්ස්ලා ඉන්නවලු. හරි. මේක ගොඩක් විස්තර තියෙනවා ගිහිල්ලා බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි යම් බලන්න අපිට විෂය නිර්දේශය ඇතුළේ තියෙන IEEE 754 කියන්නේ මොකක්ද කියලා. හරිද? IEEE 754 කියන්නේ ළමයි මේක දශම සංඛ්‍යා තියෙනවනේ අපි පාවිච්චි කරන දශම සංඛ්‍යා ඒවා දිවිමය කරන මෙතඩ් එකක්. හරිද? දිවිමය කරන මෙතඩ් එකක්. අපි ඉගෙන ගත්ත මෙතඩ් එක නෙවෙයි මේක වෙනම මෙතඩ් එකක්. හරිද? මේ මෙතඩ් එක පාවිච්චි කරන්නේ නැත්නම් මේ ප්‍රමිතිය පාවිච්චි කරන්නේ මේ ගණනය කිරීම වගේ වැඩවලදී ගබඩා කිරීම වගේ ගණනය කරන්න වගේ දේවල් වලදී තමයි මේක පාවිච්චි වෙන්නේ. හරිද? මේ තියෙන්නේ දැන් මේ මෙතන තියෙන මේ ප්‍රමිතිය පාවිච්චි කරන්න ඕනේ මේ ක්‍රමලේඛන භාෂා තියෙනවනේ. ඒ ක්‍රමලේඛන භාෂා එතකොට පරිගණකයට හයි කරන හાર્ඩ්වෙයාර් තියෙනවනේ. හાર્ඩ්වෙයාර්ස් ඒ වගේ දේවල් අතර සංනිවේදනය වෙද්දී හරිද? එතකොට මේ එක ක්‍රමවේදයක් තියෙනවා. ක්‍රමවේද කිහිපයක් තියෙන්න බෑ. තේරුණාද? ඒක නිසා එක ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. දැන් මේ ක්‍රමලේඛන භාෂා දැන් දන්නවනේ ක්‍රමලේඛන භාෂා ගැන. දන්නේ නැද්ද? ක්‍රමලේඛන භාෂාවක් කියන්නේ ළමයි පරිගණකයට උපදෙස් දෙන භාෂාවක්. පරිගණකයට උපදෙස් දෙන භාෂාවක් අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. හරිද? ක්‍රමලේඛන භාෂාවක් ගත්තට පස්සේ ඒක පරිගණකයට උපදෙස් දෙද්දී එක විදි වලින් උපදෙස් දෙන්න බෑ. එක ප්‍රමිති තියෙන්න ඕනේ. හරිද? ප්‍රමිති ගොඩක් තියෙනවා. ප්‍රමිති තියෙන්න ඕනේ. ඒ අතරින් එක ප්‍රමිතියක් තමයි මේ IEEE 754 කියලා කියන්නේ. සරලව. හරිද? එතකොට මේ
මේක ඇත්තරම අර අපි අපේ භාෂාවෙන් ඒ කියන්නේ දශමය සංඛ්‍යා පද්ධතියෙන් තියෙන සංඛ්‍යාවක් දිවිමය කරද්දී කොහොමද ඒක දිවිමය කරන්න ඕනේ මෙතඩ් එක. හරිද? එතකොට ඒක දිවිමය කරලා ඒක ගණනය කිරීම වලට එහෙම පාවිච්චි කරනවනේ. එතකොට ඒක තියෙන්න ඕනේ මෙතඩ් එක ගැන තමයි මෙතනදී මේ කතා කරන්නේ. දැන් අපි ගණන් හදද්දී වලට තව ටිකක් තේරෙයි. හරි? ඊට පස්සේ මේකේ ළමයි වර්ග දෙකක් තියෙනවා. හරිද? එතකොට මේකේ තියෙනවා 32 බිට් 64 බිට් කියලා කියන්නේ බිටු 32ක සහ බිටු 64ක ක්‍රම දෙකක් තියෙනවා. හරිද? මෙතනදී අපිට ඇත්තටම විෂය නිර්දේශය තුල ගණන් හදන්න තියෙන්නේ බිටු 32 වලට විතරයි 64 නැහැ. අපි බිටු 32 විතරක් ඉගෙන ගත්තම ඇති. හරිද? මේක මෙතනදී මේ සයින් බිට් එක එක්ස්පෝනන්ට් එක සහ මැන්ටිසා කියලා තුනක් තියෙනවා. මම ඒක කියා දෙන්නම්. හරි. ඔන්න වැඩේ. එතකොට මෙතන ළමයි මම හෝම්වර්ක් ටිකකුත් තියෙනවා. හෝම්වර්ක් 20ක් දීලා තියෙනවා. ඒ වගේම මේ 20ට අදාළව මම ආන්සර් ටිකත් ඔයාලට දීලා තිනවා චෙක් කරගන්න. හරිද? මේ ආන්සර් චෙක් කරන්න නෑ මුලින්. මම දැන් ගාන හදන්න කියා දුන්නාට පස්සේ ඔයා මේ ටික කරන්න. මේ 20ම කරන්න. හරිද? මේ 20ම කරලා ඔයාට පුළුවන් හරිද? ඔයාට පුළුවන් ඒ ටික මෙතනදී චෙක් කරගන්න. මෙතනදී චෙක් කරගන්න පුළුවන්. හරි? හරි? එහෙනම් අපි බෝඩ් එකට යන්න. බෝඩ් එකට යන්න. හරි බෝඩ් එකට යන්න. පොඩ්ඩක් ඉන්න බෝඩ් එකේ කේස් ගිහිල්ලා. හරි ටයිම් එකක් යනවානේ පොඩ්ඩක් මම ඒක අයින් කරන්න. හරි. අපි එහෙනම් දැන් IEEE වල 754 ප්‍රමිතියට අදාළව ගණන් හදන්න යන්න. මේකෙදි වෙන්නේ මෙහෙමයි ළමයි. මෙයාලා දීලා තියෙනවා අපිට ක්‍රමයක් අපි පාවිච්චි කරන සංඛ්‍යා පද්ධතිය. ඒ කියන්නේ දශමයේ සංඛ්‍යා පද්ධතිය තියෙනවනේ. දශමයේ මේ පාදේ මන් ලියුවේ. දශමයේ අපි දන්නේ කියන්නේ 0 සිට 9 වෙනකන් තියෙන අපි දන්න සංඛ්‍යා පද්ධතිය තියෙනවනේ දශමය. අන්න ඒකේ තියෙන සංඛ්‍යා දිවිමය කරන්න ක්‍රමයක් කියලා දීලා තියෙනවා. ක්‍රමයක් කියන්නේ මෙතඩ් එක සම්මත මෙතඩ් එකක් කියලා දීලා තියෙනවා. හරිද? මෙතඩ් එකක්. අපි දැන් ඉගෙන ගත්ත එක නෙමෙයි. මේක වෙනම එකක්. මේ මෙතඩ් එක පාවිච්චි කරන්නලු ඔය හાર્ඩ්වෙයාර් සම්බන්ධ දේවල් වලදී අපිට නෙමෙයිදී මේව තියෙන්නේ. හරි? එතකොට ඔය ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් හදනකොට ඒ වගේ දේවල් වලදී මේ මෙතඩ් එක පාවිච්චි කරන්නලු. හරිද? මොකද එක එක මෙතඩ් තිබ්බොත් එක එක දේවල් වලට කේස්නේ. ඒ නිසා මේ මෙතඩ් එක පාවිච්චි කරන්නලු. මේක අර සංඛ්‍යා පද්ධති පාඩමත් එක්ක ළඟින් යන ප්‍රමිතියක් නිසා තමයි මේක දීලා තියෙන්නේ. සරලවම. හරි? දැන් මේකේ මම කිව්වනේ මේ ක්‍රම දෙකක් තියෙනවා කියලා. මේ IEEE 754. ඔන්න ඕකේ ක්‍රම දෙකක් තියෙනවා. හරිද? මේකේ දිග වචනේ තියෙනවා දාගන්න මේකේ ඇති. හරි? මේ ඔයාලට දුන්න ෂෝට් නෝට් එක ඇති. මේකේ ක්‍රම දෙකක් තියෙනවා කියලා කිව්වනේ. එක ක්‍රමයක් නම් බිටු 32කින් පෙන්නනවා. බිටු 32කින් පෙන්නනවා. අනිත් ක්‍රමය නම් බිටු 64කින් පෙන්නනවා. හරිද? අපිට මේක ගැන කතා කරන්න නෑ. අපිට තියෙන්නේ මේක ගැන විතරයි කතා කරන්න. හරිද? හරි. එහෙනම් අපි වැඩේට බහිමු. හරි. මාතෘකාව දාගමු. හරිද? මේක දාගන්නකො. floating point stand. මගේ අකුරු පොඩ්ඩක් කැතයි. හරි පොඩ්ඩක් නෙවෙයි හොඳටම කැතයි. හරි ඔන්න මාතෘකාව හරිද? හරි. දැන් ළමයි දශමය අගයක්. දැන් අපේ එදිනදා ජීවිතයේදී පාවිච්චි කරන සංඛ්‍යා පද්ධතිය මොකද්ද? දශමයේ සංඛ්‍යා පද්ධතියනේ. දශමයේ සංඛ්‍යා පද්ධතිය. දශමයේ සංඛ්‍යා පද්ධතියක් මේකට හරවනවා. හරිද? මේකට හරවනවා. හරවද්දි හැබැයි ළමයි මෙයාගේ එක හරවන විදිහක් තියෙනවා. දැන් මේ දශමය සංඛ්‍යා පද්ධතියෙන් අපි හිතමු 150යි කියලා. 150 කියන දශම සංඛ්‍යාව කියලා.
එක බිටු කරද්දි ළමයි ක්‍රමයක් තියෙනවා කරන්න. ඒ බිටු කරද්දි බිටු ටිකත් අපි වර්ගීකරණය කරලා තියෙන්නේ. තුනකට වර්ගීකරණය කරලා තියෙන්නේ. මුල් එකට අපි කියන සයින් බිට් එක කියලා. සයින් බිට් මේකට කියනවා අපි නමත් මතක නැහැ එක්ස්පොනෙන්ට් හරිද එක්ස්පොනෙන්ට් මේකට අපි කියනවා මැන්ටිසා නේ මට අමතක වෙනවා මැන්ටිසා ඔන්න ඕක තමයි තියෙන්නේ හරි සයින් බිට් එකයි එක්ස්පොනෙන්ට් එකයි මැන්ටිසා හරි ප්‍රනවුන්ස් එක පොඩ්ඩක් අවුල් යන්න පුළුවන් ගණන් ගන්න එපා හරිද මට කියන්න බැරුණ තව දෙයක් මේක බිටු ටික තියෙනවනේ ඒ කියන්නේ මේ සයින් බිට් එකට අදාළ කොච්චර බිට් ප්‍රමාණයක් අහු වෙනවද සයින් බිට් එකට එක බිට් එකයි අහු වෙන්නේ හරිද එතකොට එක්ස්පෝනන්ට් එකට හම්බ වෙනවා බිටු 8ක් බිට් 8ක් මේකට හම්බ වෙනවා එතකොට 23ක් 23යි බිට් මේ ඔක්කොම බිටු තියෙනවා ළමයි 32ක් 32ක් බිට් 32ක් තියෙනවා හරිද ඕනනම් ඔයාලට මේක වරහන් ඇතුලේ දාගන්න 32 බිට් කියලා මොකද මේකේ version දෙකක් තියෙනවනේ 32 බිට් හරි version දෙකක් තියෙන හින්දා ඔන්න වැඩි 32 බිට් ඔක දාගන්නකො ටක් ගාලා හරිද ඔක දාගන්න ෂණික දාගන්න හරි හරි මම මේක වීඩියෝ එකක් හින්දා හරි දැන් මේක ලයිව් එකෙත් ඉන්න ළමයි ඔයාලට ටක් ගාලා දාගන්නකෝ එන මේක වීඩියෝත් කරනවා මම ෂණික දාගන්න හරි හරිද හරි හරි ටක් ගාලා පස්සේ ලස්සන කරන්න පුළුවන් ඔයාලා දාගන්න හරිද මේවට සිංහල නම් මෙහෙම ගන්න අමාරුයි ළමයි හරි හරිද හරි මෙහෙම ලියන්න ළමයි මෙහෙම ලියන්න තරුවක් දාලා ලියා ගන්නකෝ මෙන්න මෙහෙම තරුවක් දාලා ලියා ගන්න මෙම ක්‍රමයේදී සංඛ්‍යාවක් නිරූපණය කිරීම සඳහා සංඛ්‍යාවක් නිරූපණය කිරීම සඳහා බිටු 32ක් යොදා ගනි බිටු 32ක් යොදා ගනි බිටු 32ක් යොදා ගනි එතෙන්ම ලියා ගන්න තවද එම බිටු ඉහත පරිදි කොටස් 3කට බෙදා දැක්විය හැක ඉහත පරිදි කොටස් 3කට බෙදා දැක්විය හැකිය හරිද අපි ගානක් හදන්න යන්න එහෙනම් මම ගානක් ගන්න හරිද ගානකින්ම මම මේක කියා දෙන්නම් ඔයාලට හරිද
ක්ෂණික කියා දෙන්න. හරි මෙන්න වැඩේ. හරි ඔයාත් මම ලියන විදිහටම ලියන්න ඕනේ. හරිද? මම මේක පොඩ්ඩකට මකනවා දැන්. අපි ඉඩ ඕනේ දැන් බෝඩ් එකේ. හරිද? දැන් මේ කොටස කරනවා නම් සංඛ්‍යා පද්ධති පාඩමේ අනිත් ඒවා ඔක්කොම ඉගෙනගෙන තියෙන්න ඕනේ. එතකොට තමයි හරියන්නේ. නැතුව මේ සංඛ්‍යා පද්ධතියේ මුල් ටික විතරක් බලලා මේක කරන්න එපා කාරුවක්. හරි? හරි. මම ගන්නවා පේනවනේ. මම මුලින් ලියා ගන්නවා ළමයි මෙතනදී අර ඔයාත් මම කරනවා වගේ කරන්න. හරිද? මේ විදිහට ලියා ගන්න කොටුවක්. හරිද? බිටු ටික අපි වෙන් කරන්න හදන්නේ මෙන්න මේ විදිහට. මම මේ පැත්තේ වහන්නේ නැහැ මේක වහන්නේ නැහැ මේ පැත්තේ. හරිද? මේකට අපි කියන සයින් බිට් එක කියලා. සයින් බිට් මේකට එක්ස්පැන්ඩඩ් නේ. මට ඒක අමතක වෙනවා. හරිද? ඒක කොහොමද එන්නේ මට මතකයි. පොඩ්ඩක් ඉන්න. හරි. මෙහෙම. හරිද මේක මැට්‍රික්ස්. හරිද? හරිද? හරි. දැන් මම බිටු ගන්න පොඩ්ඩක් දා ගන්නවා මෙතන. හරිද? මේකට බිටු 1යි යන්නේ. මේකට බිටු 8යි. මේකට බිටු 23ක් පාවිච්චි වෙනවා. ඔක්කොම 32ක්. හරිද? ඔක්කොම 32ක් තියෙන්න ඕනේ. ඔක්කොම 32ක් තියෙන්න ඕනේ. මේ උඩින් දාන එක ඔක්කොම 32ක් බිට් තියෙන්න ඕනේ. හරි? හරි. අපි පළවෙනි ගානට යන්. මම දා ගන්නවා ගාන. පළවෙනි ගාන මම දා ගන්නවා 65.125. ඔය අපේ භාෂාවේ නැත්තම් දශමයේ සංඛ්‍යා පද්ධතියේ ගාන. දැන් අපි මේක IEEE 754ට අනුකූලව නැත්තම් ප්‍රමිතියට අනුකූලව දිවිමය කරන්නයි යන්නේ. හරිද? හරි. පළවෙනි පියවර ළමයි. පළවෙනි පියවර කියලා දා ගන්න ඕනේ. හරිද? ඔයාලා දා ගන්න පළවෙනි පියවර. හරිද? පළවෙනි පියවර. අදාළ සංඛ්‍යාව හරිද? සාමාන්‍ය පරිදි එහෙම ලියා ගන්න. සාමාන්‍ය පරිදි දිවිමයට හරවා ගන්න. දිවිමයට පරිවර්තනය කරන්න. හරිද? දිවිමයට පරිවර්තනය කරන්න. හරිද? හරි. හරි. අපි කරමු. ටක් ගාලා කරන්න ඕන දැන් ටයිම් එක නෑ. හරිද? දැන් අර බෙද බෙදා මේ ಗುಣ කර කර අනම්මනම් කර කර ඉන්න ටයිම් එකක් නෑ. අපි ටක් ගාලා කෙටි ක්‍රමයෙන් ගමු. මම ලියනවා 2 බල. ලියලා කෙලින්ම ඩිරෙක්ට්ම ගන්න. 65නේ දැන් අපි හදන්න ඕනේ මුලින්. දැන් ඔයා දන්නවා මේක. හරි දැන් මට කියන්න එපා මේක තේරෙන්නේ නැහැ කියලා. මුලින් අපි පූර්ණ කොටස අරගෙන හදනවා දිවිමය. මුලින් පූර්ණ කොටස විතරක් දිවිමය කරනවා. හරි? 64යි 1යි පාවිච්චි කරා. එතකොට 65 හැදෙනවා. ඔන්න 65 දිවිමය කරා. හරිද? හරි. ඊට පස්සේ ගන්න ළමයි දශමය කොටස. දැන් මේ මම අපේ පන්ති ළමයිට උගන්වපු විදිහ මෙතනදී මම කරන්නේ ඔයා ඉගෙන ගත්ත විදිහට ඔයා කරන්න මෙතනදී. හරිද? හරි. දෙකෙන් වැඩි කරන්න ඕනේ. 125 දෙකෙන් වැඩි කරාම 250. 250 දෙකෙන් වැඩි කරාම 500යි. හරි?
අපේ පන්ති ළමයිට මේවා ඊසි. හරිද? ඊසි වෙන්න ඕනේ. 502කින් වැඩි කරාම 1000යි. ඔන්න යටින් ඉඳන් පල්ලෙහාට ගන්න. sorry. උඩින් ඉඳන් පල්ලෙහාට ගන්න. ඊට පස්සේ යනවා 0.01. හරි. දැන් මේක තේරෙන්න ඕනේ. හරි. මේක තේරෙන්න ඕනේ. ශරිද? ශරි. ඊළඟ පියවර තමයි දෙවෙනි පියවර. 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 අදාළ අපි දැන් මෙහෙම අදාළ පිළිතුර අපි ගත්ත ඔය පිළිතුර අදාළ පිළිතුර දෙකෙහි විද්‍යාත්මක අංකණයෙන් ලියන්න. දෙකෙහි විද්‍යාත්මක අංකණයෙන් ලියන්න. හරිද? විද්‍යාත්මක අංකණය උගන්වන්නේ ගණිතයටද ගණිතයටනේ ගණිතයට 9 වසරේදී මෙන්න මේ අදාළ පිළිතුර කියන්නේ මේ පිළිතුර. හරිද? මේක විද්‍යාත්මක අංකණයෙන් ලියන්න try එකක් දෙන්නකෝ. හරි? try එකක් දෙන්න මම විනාඩි 5ක් දෙනවා. විනාඩි 5ක් දෙනවා try එකක් කරන්න විද්‍යාත්මක අංකණයෙන් ලියන්න. තේරෙන්නේ නැත්නම් මම කියා දෙන්නම් දැන්. ළමයි පොඩි වෙනසක් කරගමුද? මේක මේ පොඩ්ඩක් ඉන්නකෝ. මේ ගාන තියෙනවනේ. ගාන මම මෙතනින් ලියන්නම්. චූටි වෙනසක් කරගමු. 65.125 නේ ගාන. හරි. මම ගාන ලියලා මෙතනින් පළවෙනි පියවර කියලා දානවා. පළවෙනි පියවර. හරිද? මේක ඇවිල්ලා දෙවෙනි පියවර. මේක ඇවිල්ලා දෙවෙනි පියවරේ පළවෙනි කෑල්ල. පළවෙනි කොටස කියලා දාමු. දෙවෙනි පියවරේ පළවෙනි කොටස. මේක පළවෙනි කොටස. හරිද? දෙවෙනි පියවරේ පළවෙනි කොටස. පළවෙනි පියවරේ ඉදලා මෙහෙම දාගමු. මට ඒක අමතක වුණා. සයින් බිට් එක. හරිද? පළවෙනි පියවරේ දාගන්න. ලකුණු බිටුව නැත්නම් සයින් බිට් එක. ලකුණු බිටුව සයින් බිට් යෙදීම. හරිද? සයින් බිට් එක කියලා කියන්නේ මෙන්න මේකට ළමයි. හරිද? ඔයා ලියන්න එපා පොඩ්ඩක් ඉන්න. හරිද? මේ වුණානේ විනාඩියක් දෙන්න. කැමරාව මේ වුණා. හරි? සයින් බිට් එක කියන්නේ මෙන්න මේකට. හරිද? ඔයා දැන් එකේ යන පූරක දෙකේ යන පූරක වලදී ඉගෙන ගත්ත මතකද? මම නම් අපේ පන්ති ළමයිට ඉගැන්නුවේ අර අනුපූරක ගානක් නැවත දශමය කරන අයුරු කියලා මම ඉගැන්නුවා. ඒකෙදි ළමයි ඔයාලට මම කියා දුන්න ලකුණු බිටුව ගැන. ලකුණු බිටුව කියන්නේ මෙන්න මේකට. හරිද? අර මතකද ඔයාලට මම කිව්වා අර අදාළ පිළිතුර තියෙනවනේ. පිළිතුරේ ඉස්සරහම බිටුව බිඳුව දෙකද කියලා බලන්න. sorry බිඳුව නම් ධන එක නම් ඍණ අනුපූරක කොටසෙදි මං කියනවා මතකද? ඒකට තමයි ළමයි මේ ලකුණු බිටුව කියලා කියන්නේ. 아무තු දෙයක් නෙමෙයි. බිඳුව නම් මේ දෙපැත්තටම අයිති. හරිද? බිඳුව නම් ධන එක නම් ඍණ දෙපැත්තටම අයිති. ඒ කියන්නේ හිතන්නකො මෙහෙම පූර්ණ සංඛ්‍යාවක ධන පූර්ණ සංඛ්‍යාවක් නම් ඒ කියන්නේ අපේ දශම සංඛ්‍යාවක් නම් කියන්නේ අපේ එදිනදා ජීවිතේදී පාවිච්චි කරන දශම සංඛ්‍යා පද්ධතියනේ. දශම සංඛ්‍යා පද්ධතියක ධන ගාණක් නම් ඒක බිටු කරාම බිඳුව වෙනවා. දෙපැත්තටම අයිති.
එක බිටු විදිහට තියෙද්දී ඉස්සරහා බිඳුව නම් ඒක දශමය කරාම ධන සංඛ්‍යාවක් වෙනවා. හරිද? අපේ භාෂාවෙන් ඍණ ගානක් දිවිමය කරාම මුලට එකක් එනවා. හරිද? දිවිමය භාෂාවේ ගානක් මුලින් එක තියෙනවා නම් එක දශමය කරාම ඍණ වෙනවා. කියන්නේ දෙපැත්තටම අයිති. බිඳුව නම් ධන කියලා හිතා ගන්න. බිඳුව නම් ධන. ධන නම් බිඳුව. එක නම් ඍණ. ඍණ නම් එක. ඒක මතක තියාගන්න. මේක ලියන්න එපා. ලියන්න කලින් මෙතනින් ඉඩ මදි නිසා මට දාන්න විදිහක් නැහැ. මම පොඩි පොයින්ට් එකක් ලියනවා මෙන්න මෙතනින් පොයින්ට් එක දාලා ලියන්න. පොයින්ට් එක ලියලා ඉවරුනාට පස්සේ මෙන්න මේක ඇල ලියන්න. හරිද? පොයින්ට් එක දාලා ඉවරුනාම මේක ඇල ලියන්න. පොයින්ට් එක තමයි මේක. ලියා ගන්නකෝ. ලියා ගන්න පොයින්ට් එක තරුවක් දාලා ලියා ගන්න. දී ඇති සංඛ්‍යාව 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 ධන සංඛ්‍යාවක් නම් ධන සංඛ්‍යාවක් නම් ධන සංඛ්‍යාවක් නම් ධන සංඛ්‍යාවක් නම් ලකුණු බිටුව බිඳුව වේ. 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 එතෙන්ටම ලියා ගන්න. දී ඇති සංඛ්‍යාව ඍණ සංඛ්‍යාවක් නම් 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 ලකුණු බිටුව එක වේ. එක වේ. මේක දෙපැත්තටම අයිති. හරිද? මේක දෙපැත්තටම අයිති. හරිද? අපි අර නිවැරදි දැයි බලන්න ඕන අනුපූරක තැනදී. එතනදී අපි බලන්නේ බිටුව දිහා බලලා අපි ගේස් කරනවා අපේ එදිනෙදා ජීවිතේ පාවිච්චි කරන දශම සංඛ්‍යානේ. දශම සංඛ්‍යාවේ ධනද ඍණද කියලා. අනුපූරක තැනදී. මෙතනදී ඒක අනිත් පැත්ත. මෙතනදී අපි බලනවා දශම සංඛ්‍යාව දිහා බලනවා එන මේ දිවිමය සංඛ්‍යාවේ එකද බිඳුවද මුලින් එන්නේ කියලා. අර ඒකම අනිත් පැත්ත. මේ දෙපැත්තටම අයිති. සරල දෙයක්. මට කියන්න මේ ගානේ මුලට තියෙන ධනද ඍණද? දැන් මෙතන ධන පේන්නේ නැහැ. ඒ කියන්නේ මේක ධනද ඍණ නම් ඍණ කියලා දාලා තියෙනවනේ. ධන ගානක් නම් ධන ඉස්සරහින් තියෙන්න පුළුවන්. නොදා තියන්න පුළුවන්. මේකේ දාලා නැහැ. ඒ කියන්නේ මේක කොහොමද ධනනේ ඍණ නෙමෙයි. මේක ධන සංඛ්‍යාවක් පේනවනේ. ධන සංඛ්‍යාවක් නම් මෙතන දාන්න ඕන බිටුව බිඳුව දෙකද? දැන් මට කියන්න මේක දිහා බලන්න. දැන් බිටුවේ දාන්න ඕනේ බිඳුව දෙකද? ධන සංඛ්‍යාවක් නම් බිඳුව දෙකද? පේනවා මේ බිඳුව. බිඳුව. හරිද? බිඳුව තමයි එන්නේ. බිඳුව තමයි එන්නේ. බිඳුව. හරි. ඔන්න අපි එක බිට් එකක් හොයාගත්තා ළමයි. මේක ගත්තා පළවෙනි පියවර. හරිද? ප්‍රශ්නේ බැලුවා. එක බැලුවා ධන සංඛ්‍යාවක්ද ඍණ සංඛ්‍යාවක්ද කියලා මුලින්. ධන සංඛ්‍යාවක් නේ. ධන සංඛ්‍යාවක් නම් බිඳුව. ඍණ තිබ්බනම් මෙතන එක දාන්නේ. හරිද? හරි. දැන් ඔයා අර පොයින්ට් එක ලියලා මෙන්න මේක ලියා ගන්න ඕනේ එතනින්. හරිද? මේක. හරි. මම ඔයාලට දැන් විනාඩි 5ක් විතර දෙනවා. මේ දෙවෙනි පියවරේ පළවෙනි කොටසේ මේ දෙවෙනි පියවරේ පළවෙනි කොටසේ තියෙනවා පළවෙනි කොටස නෙමෙයි මේක ඇත්තටම නේ පොඩ්ඩක් ඉන්නකෝ කේස් කිහිල්ල මෙතන තියෙන හරි මේක ඇවිල්ලා ළමයි දෙවෙනි පියවරේ දෙවෙනි කොටස හරිද පළවෙනි කොටස තමයි මේ දෙවෙනි පියවරේ පළවෙනි කොටස තමයි මේ ඔයා ඒක ලියනකොට ලස්සනට ලියා ගන්න හරිද සෝරි හොඳයි මට පොඩ්ඩක් අමතකුණා දෙවෙනි පියවරේ පළවෙනි කොටස තමයි මේ අදාළ සංඛ්‍යාව සාමාන්‍ය පරිදි දිවිමයට පරිවර්තනය කරන එක. දෙවෙනි පියවරේ දෙවෙනි කොටස තමයි විද්‍යාත්මක අංකණය ලියන එක. පැහැදිලිද? හරි. මෙතනත් ඕන වරහන් ඇතුළේ ලියා ගන්න 10 පාදයේ දිවිමයට හරවනවා කියලා ඕන කොහොමත් ලියා ගන්න. හරි? හරි. දැන් මට කියන්න මෙන්න මේ ආපු අගය. මෙන්න මේ ආපු අගය. නැත්නම් මෙන්න මේ ආපු දිවිමය සංඛ්‍යාව කොහොමද විද්‍යාත්මක අංකණය ලියන්නේ කියලා. විනාඩි 5ක් දෙන්න. විනාඩි 5ක් දෙන්න.
හරි මේ මං හදනවා. හරි. හරි. විද්‍යාත්මක අංකණය දන්නේ නැති කෙනෙක්ට මං කියා දෙන්න. හරිද? හරි. හරිද? දෙකෙහි පාදයේ කියලා දැම්මනම් හරි. දෙකෙහි පාදයේ විද්‍යාත්මක අංකණයෙන් ලියන්න. හරිද? හරි. අපි දෙකෙහි පාදයේ පැත්තකට තියන්නකෝ. අපි දන්න සංඛ්‍යා පද්ධතිය පාවිච්චි කරලා කොහොමද විද්‍යාත්මක අංකණයෙන් ලියන්නේ? හරි. මම නෝමල් ගානක් ගන්නවා. මම ගන්නවා 535 කියලා අපි එදිනදා ජීවිතයේදී අපි පාවිච්චි කරන සංඛ්‍යා පද්ධතියේ ගාන 535. හරිද? 535. මට මේක දැන් විද්‍යාත්මක අංකණයෙන් ලියන්න ඕන. ලියද්දි ළමයි මෙන්න මෙහෙම වැඩේ කරන්නේ. හරිද? මුලින්ම කරන්නේ මෙන්න මේක. මුලින්ම කරන්නේ දැන් මේකේ දශම තිත හොයාගන්න ඕනේ. දැන් මෙතන දශම තිතක් පේන්නේ නැහැනේ. දශම තිත පේන්නේ නැත්තම් අදාළ සංඛ්‍යාවේ මේ දකුණු පැත්තේ මෙන්න මෙතන හැංගි හොරා ඉන්නවා යා. හොඳේ. හැංගි හොරා ඉන්නවා. පේන්නේ නැත්තම් මෙතන ඉන්නවා. පේන්නේ නැත්තම් එයා අනිවාර්යෙන් දකුණු පැත්තේ මෙන්න මෙතන ඉන්න හැංගි හොරා. මම එයා පොඩ්ඩක් දාගත්ත පේන්න. හරිද? හරි. මෙයාව අරන් එන්න ඕනේ ළමයි මුල් ඉලක්කම් දෙක අතරට. මොකද්ද? මුල් ඉලක්කම් දෙක අතරට අරන් එන්න ඕනේ. මුල් ඉලක්කම් දෙක අතරට අරන් එන්න ඕනේ. හරි අපි අරන් එමුකෝ. එක කී පාරක් කියනවද බලන්න. 1යි 2යි කී පාරක් ආවද? දෙපාරකින් ආවේනේ. දශම තීත මෙතන තිබ්බේ මුල් වතාව වෙනවා මෙතෙන්ට. 3යි 5යි අතරට. 1යි එතකොට 3යි 5යි අතර ඉඳන් ආය යනවා 5යි 3යි අතරට. 2යි කී පාරක් ආවද? දෙපාරක් ආවා. හරි. පල්ලෙහෙන් ලියාගමු. දැන් කොහෙද දශම තීත ඉන්නේ? දැන් ඉන්නේ 5 ගාව. 5යි 3යි 5. හරි. ඊට පස්සේ මෙහෙම ගුණ කිරීම දැම්මා. හරිද? දාලා මෙතෙන්ට ලියන්න ඕනේ අදාළ සංඛ්‍යා පද්ධතියේ පාදය. අදාළ සංඛ්‍යා පද්ධතියේ පාදය තමයි දාන්න ඕනේ. දැන් මට කියන්න මේ ඇවිල්ලා මොන සංඛ්‍යා පද්ධතියද? මම කිව්වා එදිනෙදා ජීවිතයේදී පාවිච්චි කරන සංඛ්‍යා පද්ධතිය. ඒ කියන්නේ දශමයේ සංඛ්‍යා පද්ධතිය. දශමයේ සංඛ්‍යා පද්ධතියේ පාදය මොකද්ද ළමයි? පාදය ඇවිල්ලා 10යි. පාදය 10යි අන්න. පාදය දාලා පාදයේ උඩ දර්ශකයේ විදියට නැත්නම් අපි බලය කියලා දාන්නේ. මේ උඩ මෙතන බලය අන්නේ බලය නැත්නම් ඒ දර්ශකයේ විදියට අපි දාන්න ඕන ළමයි මේ දශම තිත කී පාරක් ගියාද? කී පාරක් ගියාද කියන එක තමයි දාන්න ඕන. දැන් මෙතනදී දශම තිත කී පාරක් ගියාද? දෙපාරයි ගියේ. අන්න. එතකොට මේ 535 කියන එක මේ විද්‍යාත්මක අංකණයෙන් ලිව්වම මෙන්න මෙහෙම තමයි එන්නේ. හරිද? මෙන්න මෙහෙම තමයි එන්නේ. ශරිද? හරි. අපි තව ගානක් ගමු මේ පළවෙනි ගාන. මේක ඇවිල්ලා අපි ගමු මෙහෙම. 10 පාදයේ විද්‍යාත්මක අංකණය. හරිද? විද්‍යාත්මක අංකණය. ඔන්න. ඒකට අදාළ පළවෙනි ගාන. දෙවෙනි ගාන. මම ගන්නවා 52.12 10 පාදේ. හරිද? දැන් මට මේක ලියන්න ඕන. ටක් ගාලා ලියමු. දැන් දශම තිත කොහෙද තියෙන්නේ බලන්න. දශම තිත තියෙන්නේ මෙතන. දැන් මොකද්ද තියරිය? මුල් ඉලක්කම් දෙක අතරට මේක ගේන්න ඕනේ. දැන් මුල් ඉලක්කම් දෙක 5යි 2යි තමයි මුල් ඉලක්කම් දෙක. ඒක අතරට ගේන්න ඕනේ. ඒ කියන්නේ 5යි 2යි මැදට ගේන්න ඕනේ. දැන් ඉන්නේ මෙතන 2යි 1යි මැද ඉන්නේ. ඒතර කී පාරක් ඉස්සරහට යනවද? කී පාරක් ගියාද ළමයි? එකපාරයි ගියේ. එතකොට එකපාරයිනේ ගියේ. එතකොට දැන් මට කියන්න කොහොමද තියෙන්නේ ගාන? 5 දැන් දශම තිත තියෙන්නේ 5 ගාව 2යි 1යි 2යි ගුණ කරනවා පාදය 10යි අදාළ සංඛ්‍යා පද්ධතියේ පාදය. හරිද? පාදය 10යි. මට කියන්නේ කී පාරක් ගියාද කියලා. එකපාරයි ගියේ. ඔන්න 52.12 කියන ගාන අපි විද්‍යාත්මක අංකණය ලිව්වම මෙන්න මේක තමයි එන්නේ. හරිද? හරි. තව ගානක් හදමු.
මෙතන ඉඩ නැහැ මම මෙතනින් හදනවා හරිද තුන්වෙනි ගාන මම ගන්නවා මෙහෙම 0.0.2.5 පේනවද 0.0.2.5 දැන් මේක හරිද ගේන්න ඕනේ මුල් ඉලක්කම් දෙක අතරට දැන් ළමයි මෙතනදී මුල් ඉලක්කම් දෙක අතර තියෙනවනේ කියලා මට කියන්න පුළුවන් කාර්යවල ළමයි කියන්න පුළුවන් නෑ නෑ අර වටිනාකමින් බලන්න ළමයි දැන් ඇත්තටම මෙතන බිඳුනේ තියෙන්නේ වටිනාකමක් නෑ මෙතන තියෙනවා 25 නැත්නම් 2.5 එතකොට මුල් ඉලක්කම් දෙක අතරට ගේන්න ඕනේ කියන්නේ මේ වටිනාකමක් තියෙන දෙකක් අතරට ගේන්න ඕනේ කියන්නේ 2.5යි අතරට ගේන්න ඕනේ 2.5යි අතරට තමයි ගේන්න ඕනේ හරිද හරි දැන් අපි බලමු දශම තිත කී පාරක් පස්සට දැන් මෙතනදී මේ ගණන් දෙකේදී ඉස්සරහට ගියේ මෙතනදී පස්සට එන්න බලන්න පස්සට කී පාරක් එන්න ඕනද බලන්න එක පාර පළවෙනි පාර ආවා දෙවෙනි පාර ආවා තුන්වෙනි පාර කී පාරක් ආවද ළමයි තුන්වෙනි පාරක් ආවා කියන්නේ දශම තිත තුන් පාරක් පස්සට ආවා හොඳයි පළවෙනි පාර දෙවෙනි පාර තුන්වෙනි පාර හරි ඒක ඔළුවේ තියාගෙන ගානට යන්න දැන් දශම තිත කොතනද තියෙන්නේ දශම තිත තියෙන්නේ මෙතන කියන්නේ 2.5 තමයි දැන් ඇවිල්ලා තියෙන උත්තරේ නේ 2.5 ගුණ කිරීම පාදේ දාන්න ඕනේ අදාළ පාදේ ඇවිල්ලා මේ සංඛ්‍යා පදයේ තියෙන 10යි දැන් මට කියන්නේ කී පාරක් පස්සට ආවද කියලා තුන් පාරක් පස්සට ආව දැන් ළමයි ඉස්සරහට යනවා නම් බලය දානකොට මේ ධන ආකාරයේ බලයක් විදිහට දාන්න ඕනම 2 5 වෙනි බලය 2 3 වෙනි බලය එහෙම හරිද පස්සට එනවා නම් ඍණ විදිහට දාන්න ඕනේ. කියන්නේ ඍණ බලයක් විදිහට දාන්න ඕනේ. 2 ඍණ 1 වෙනි බලය. කියන්නේ පස්සට එක පාරක් ආවා නම් 2 ඍණ 1. පස්සට දෙපාරක් ආවා නම් 2 ඍණ දෙවෙනි බලය. අන්න එහෙම පස්සට එනවා නම් ඍණ ඉස්සරහට යනවා නම් ධන. හරිද? හරි. මේක දැන් මම මේ උගන්වන්න ඕන එකක් නෙමෙයි. මේක ගණිතයේ තියෙන දෙයක්. හරිද? 9 වසරේ ළමයි ඉගෙන ගන්න දේවල් මේ. හරි? එතකොට දශම දීතු තුන් පාරක් පස්සට ආවා. තුන් පාරක් පස්සට ආව නම් ඍණ 3 තමයි එන්නේ. ඍණ 3. 10 ඍණ 3 වෙනි බලය. ඔන්න. මෙන්න ගණන් ටික. හරිද? මෙතන තියෙන ගණන් දෙකක්. ඔන්න. ඔය ගණන් 3 දාගන්නකො. ඔය ඇවිල්ලා 10 පාදේ. හරිද? දෙකෙහි පාදේ නෙමෙයි. මේ 10 පාදේ. අපි එදිනදා ජීවිතේදී පාවිච්චි කරන සංඛ්‍යා පද්ධතියට අදාළව විද්‍යාත්මක අංකනේ. මේක උතන පැත්තෙන් ලියලා කොටු කරගන්න. පැත්තෙන් ලියලා ඒ කියන්නේ මේ දෙවෙනි කොටස කියලා ඔයා මේක දාලා තරුවක් දාලා මේක ලියලා ඊට පස්සේ මේක පැත්තෙන් දාලා කොටු කරගන්න. මොකද මේක අයිති නෑනේ. මේක ඇවිල්ලා 10 පාදයට අදාළ එකක්. ඔයාලට තේරෙන්න කියා දුන්නේ. මේකක් දාගන්න. විනාඩි 2ක් දෙන්න. ටක් ගාලා දාගන්න ෂණික. හරිද? ෂණික දාගන්නකො. ෂණික දාගන්න. 10 පාදයේ විද්‍යාත්මක අංකණය කියන එක පැත්තෙන් කොනෙන් ලියාගන්න. මේ මෙතනදී ඔයාලට මේ පැටලුන්නේ නෑ නේද? මට සෝරි හොඳේ. මේක පළවෙනි පියවර වෙන්න ඕනේ මේක. සයින් බිට් එක ගන්න එක. හරි? ඒක මම දුන්නා. ඊට පස්සේ දෙවෙනි පියවර මේක. ඒ කියන්නේ දෙවෙනි පියවරේ පළවෙනි කොටස තමයි මේක. හොඳේ. ඔයා ලියන්න ඕනේ දෙවෙනි පියවර දැම්මා. පළවෙනි කොටස කියලා දැම්මා. ඒක යටතේ ලිව්වා අදාළ සංඛ්‍යාව සාමාන්‍ය පරිදි දිවීමයට පරිවර්තනය කර. ගාන හදලා පෙන්වන්න වෙන පාටකින්. හරිද? ඊට පස්සේ දෙවෙනි පියවරේ දෙවෙනි කොටස මේ. ඒකට අදාළව තියෙනවා මේ අදාළ පිළිතුර දෙකෙහි පාදයේ විද්‍යාත්මක අංකණය ලියන්න. ඒක යටතේ පැත්තේ අර 10 පාදයේ විද්‍යාත්මක අංකණය ලියලා කොටු කරලා පෙන්නන්න. හරි. අපි මේක හදමු දැන්. පාර එක ලියාගත්තට පස්සේ විනාඩි 2ක් දෙන්න ටක් ගාලා ලියා ගන්න. හරි. විනාඩි 2ක් දෙන්න ටක් ගාලා ලියා ගන්න. හරි. අකුරු නම් ඉතින් ගන්න දෙයක් නැහැ. පිළිගන්නවා. ෂණික දාගන්න. තව විනාඩියකින් විතර මකනවා. හරිද? ඔයාලක ලියා ගන්න අතරතුර මම කියන්නම් දැන් උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ නේ. ගොඩක් වෙලාවට මේක බලන්න උසස් පෙළ ළමයිනේ. මෙතන ඉන්න පුළුවන් විභාගේ අනාගර නැත්තම් හරි ගුරුවරයෙක් නැහැ ඉගෙන ගන්න.
එහෙම ළමයෙක් නම් ඔයා මගේ YouTube එකට ගිහලා පොඩ්ඩක් වීඩියෝස් ටික බලන්නකෝ. හරිද? කොහොමද දැන් මම සාමාන්‍ය ළමයි ඕනම බැජ් එකක ඕනම රිවිෂන් හරි තියරි හරි මොනවා හරි ඕනම බැජ් එක මම පැත්තකට වෙලා කියන්නම්කෝ. ඕනම බැජ් එක මුල් මාසේ මම ගොඩක් වෙලාට නොමිලේ කරන්නේ. හරිද? එතකොට ඔයා හිතන්නකෝ යම් කිසි අපි හිතමු ඔයා 2027 බැජ් එකේ ළමයෙක් කියලා මේක බලන්නේ. ඔයාට පුළුවන් මට මගේ ඇඩ්මින් නම්බර් එකට මැසේජ් එකක් දාන්න. හරිද? මේ තියෙන ඇඩ්මින් නම්බර් එක මම මේ උඩින් ලියන්නම් මෙතනින්. පේනවනේ 078යි 925යි 37යි 35. හරි 078යි 925යි 37යි 35. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඔකට මැසේජ් එකක් දාලා ඔයා කියන්න මේ ඔයා 2000 කීයේද මේ A level ලියන්නේ කියලා. ඊට පස්සේ අදාළ ඔයාගේ මේකට මේවා ලියන එක්සෑම් එකට අදාළව ඔයාට දෙයි කොහොමත් මුල් මාසෙ නොමිලේ තියෙන වීඩියෝ සෙට් එක. හැම ළමයෙක්ටම ඒක නොමිලේ තියෙන්නේ. හරිද? ඒක ඔයාට බලන්න පුළුවන්. බලලා ඔයාට මාව සෙට් වෙනවද බලන්න පුළුවන්. සෙට් වෙනවා නම් ඔයාට පන්තියට සහභාගී වෙන්න පුළුවන් මගේ. හරිද? මගේ ඔයා එක මාසයක් આવුත් ඔයාට තේරෙයි මම කොච්චර අර ඕනම ළමයට තේරෙන විදිහට කියා දෙනවා. ටක් ගාලා යන්න දඟලන්නේ නැහැ. ඔයාම බලන්න ඕනේ. ඔයාම තේරුම් ගන්න ඕනේ. හරි? ඔයාට සෙට් වෙනවා නම් එන්න පුළුවන්. හරි. සාමාන්‍ය පෙළත් කරනවා. හරි? සාමාන්‍ය පෙළ ළමයි නම් මේක බලන්න එකක් නැහැ. හරිනේ මම මකනවා. මම මේ විද්‍යාත්මක අංකනේ 10 පාදි විද්‍යාත්මක අංකනේ මකනවා. මෙතන පොඩ්ඩක් ඉඩ තියෙනවා හින්දා මම මෙතනින් ලියන්නද? පේයිද නැත්නම් මෙතනින්ම ලියන්නද? හරි. හරි. මම මෙතනින්ම ලියන්නම්. ලේසි. හරිද? දැන් එක්ක මම මෙහෙට ගන්නන්නේ. ඉඩ මදීනේ. ඒවා යටින් ලියන්න. ඒ පිළිවෙලට ලියන්න. මම මෙතෙන්ට ගන්නවා ප්‍රශ්නේ. දැන් ළමයි අපි ගන්න ඕන මොකද්ද? මෙන්න මේ පිළිතුරනේ. මේ පිළිතුර දැන් අපි දෙකෙහි පාදයේ විද්‍යාත්මක අංකනේ ලියන්න ඕනේ. දෙකෙහි පාදයේ විද්‍යාත්මක අංකනේ. මම පිළිතුර ගන්නම් මෙතෙන්ට. මම පිළිතුර ගන්නවා ළමයි මෙතෙන්ට. හරිද? 1යි බිංදු කීයද? බිංදු 3යි. බිංදු 3යි නෙවෙයි බිංදු 5යි නේ. බිංදු 5යි. 1යි ඩොට් බිංදුවයි බිංදුව 1යි. ඕකනේ ගාන. දැන් මොකද තියරිය ළමයි? මුල් බිටු දෙක අතරට දශම තිත ගේන්න ඕනේ. ඒකනේ තියරිය. මුල් බිටු දෙක අතරට දශම තිත ගේන්න ඕනේ. අපි බලමු දශම තිත කී පාරක් ඉස්සරහට යනවද කියලා. මේක ඉස්සරහට නේ යන්නේ. කී පාරක් යනවද බලමු. පළවෙනි පාර, දෙවෙනි පාර, තුන්වෙනි පාර, 4, 5, 6 කී පාරක් ගියාද? 6 පාරක් ගියා. 1යි 2යි 3යි 4යි 5යි 6යි කී පාරක් ගියාද? 6 පාරක් ගියා. දැන් දශම තිත තියෙන්නේ මෙතන. හරිද? දැන් එතකොට එතන නම් දශම තිත තියෙන්නේ කොහොමද ගාන එන්න ඕනේ? 1යි දශම බිංදුවයි 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 1යි බිංදුවයි බිංදුවයි 1. හරි? මෙතන තිබ්බ දශම තිත 6 පාරක් ඉස්සරහට ගිහිල්ලා මෙතෙන්ට. අන්න ඒක ලිව්වා. ලියලා අර වගේ තමයි ಗುಣ කිරීම දැම්ම. මෙතනදී 10 නෙවෙයි. 10 නෙවෙයි. ඇයි? 10 කියලා මම කිව්වේ මෙතෙන්ද මොකද්ද ලියන්න කියලා? සංඛ්‍යා පද්ධතියේ පාදේ ලියන්න ඕන. මොකද්ද? සංඛ්‍යා පද්ධතියේ පාදේ. අදාළ සංඛ්‍යා පද්ධතියේ පාදේ. හරිද? දැන් මෙතනදී සංඛ්‍යා පද්ධතිය මොකද්ද? මෙතනදී මේ දිවිමය තියෙන්නේ මේ. දිවිමය මෙතනදී මේ අපි මේක දිවිමයට පරිවර්තනය කරා. ඒ කියන්නේ මේ තියෙන්නේ මොකද්ද? දිවිමය සංඛ්‍යා පද්ධතිය. ඕනනම් මෙතන පාදයේ 2 කියලා දාගන්න. පාදයේ 2. දිවිමය සංඛ්‍යා පද්ධතිය මේ මෙතන තියෙන්නේ. හරිද? දිවිමය සංඛ්‍යා පද්ධතිය. දිවිමය සංඛ්‍යා මේක දිවිමය. හරිද? දිවිමය මේක. ඒ කියන්නේ දිවිමය සංඛ්‍යා පද්ධතියේ පාදයේ කීයද? පාදයේ 2යි. ඒක තමයි දාන්නේ. 10 නෙවෙයි හොඳේ. 2යි. දාලා දැන් මට කියන්නේ ඉස්සරහට කී පාරක් ගියාද? ඉස්සරහට කී පාරක් ගියාද? 6 පාරක්. ඉස්සරහට යනවා නම් මට කියන්න බල දාන්නේ ධන විදිහටද ඍණ විදිහටද? ඉස්සරහට යනවා නම් බලය දාන්නේ ධන බල විදිහට. පිටිපස්සට දශම තිත එනවා නම් අපි බලය දාන්නේ ඍණ විදිහට. හරි? දැන් ඉස්සරහට ගියේ හින්දා ධන.
කියන්නේ ධන 6ක් එන්නේ. ඔන්න. 2 6 වෙනි බලය. හරිනේ. ඔන්න විද්‍යාත්මක අංකණයෙන් ලිව්වා. හරි. තුන්වෙනි කොටස දැන් මේකේ ඔයාලට කියන්න ඕන දෙයක් තියෙනවා. මෙන්න මෙයාට කියනවා මෙන්න මේ බල කෑල්ල මෙන්න මේ 6 ඉන්නවනේ. එයාට අපි කියන ළමයි දර්ශකය කියලා. දන්නේ නැති ළමයි ඉන්නවනම් ලියා ගන්න. අපි එයාට කියනවා දර්ශකය. හරිද? මේ 6ට කියන අපි දර්ශකය කියලා. හරිද? කවුද? දර්ශකය. දර්ශක නෙමෙයි දර්ශකය. හරිද? හරි. එතකොට 6 පළවෙනි කොටස කරා 6 පළවෙනි කොටසේ තියෙන්නේ අදාළ සංඛ්‍යාව අදාළ දශම සංඛ්‍යාව දිවිමයට හැරවීම. දෙවෙනි කොටසේ තිබ්බේ ඒක විද්‍යාත්මක අංකණයෙන් ලියන්න. තුන්වෙනි කොටසේ එනවා ළමයි. තුන්වෙනි කොටස ඉහත දෙවෙනි කොටසේ ලැබුණු දර්ශකයට 127ක් ඒක නියත අගයක් 127ක් එකතු කරන්න හරි මේ 127 කියන එක නියතයි හරිද ඒක වෙනස් වෙන්නේ නැහැ හරිද ඒක වෙනස් කරන්න එපා ඒක වෙනස් වෙන්නෙත් නැහැ කියන්නේ බිටු 32 මේ ඔයාලට තියෙන්නේ කොහොමද විෂය නිර්දේශයේ බිටු 32නේ 32යි කියන්නේ මේකට අනිවාර්ය 127 විතරයි වෙන මුකුත් වෙන සංඛ්‍යා හිතුමතේ සංඛ්‍යා දාන්න එපා 127යි හරි මේක සම්මතයි ඔන්න ලියාගන්න සම්මත අගයක් කියලා ඔන්න ලියාගන්න මේක හරි සම්මත අගයක් වෙනස් වෙන්නේ සම්මතයි හරි මේකෙදි මේ කියන්නේ මොකක්ද දන්නවද මේකෙදි කියන්නේ මෙන්න මේ 6 තියෙන්නේ මෙන්න මේ 6 ඒ කියන්නේ ඉහත දෙවෙනි කොටසේ ලැබුණු දර්ශකයට මේ තියෙන්නේ 2 6 වෙනි බලය 6 තමයි දර්ශකය මේ 6ට කීයක් එකතු කරන්නද කියලා කියන්නේ 127ක් එකතු කරන්නලු 127ක් එකතු කරන්නලු උත්තරේ කීයද එතකොට 133යි නේ 133යි උත්තරේ එන්නේ අපිට හරි ඒක තේරුණානේ මෙන්න මේ දර්ශක මෙයාට කියන්නේ මේ දර්ශකය කියලා එයාට 127ක් එකතු කරන්නලු 127 කොහොමද ආවේ කියලා අහන්න එපා 127 සම්මත අගයක් ඒක ආපු එක ඒක වෙනස් වෙන්නේ නැහැ ඔය ඕනම ගානකට අනිවාර්යෙන් 127 එකතු කරන්න ඕනෙමයි. හරි. ඊට පස්සේ 6 127 එකතු වුණාම 133යි කියලා අපිට එනවා. නේද? 133යි කියලා එනවා. මේක ඇවිල්ලා තුන්වෙනි කොටස. හරිද? තුන්වෙනි කොටස. ඊට පස්සේ තියෙනවා හතරවෙනි කොටස. හතරවෙනි කොටස ඉහත තුන්වෙනි කොටසේදී ලැබුණු අගය ලැබුණු පිළිතුර දිවිමය කරන්න ඒ කියන්නේ මේ 133 කියන එක්කෙනා දිවිමය කරන්නලු අපි කරමු. ඔයා දන්නවා දැන් හරිද? 133 දිවිමය කරන්න ඕනේ ඉතින්. මෙතන වරහන් ඇතුළේ ඕනනම් දාගන්න 10 පාදයක් දෙකට හරවනවා කියලා. මේක දැන් 10 පාදයක්. මේ දර්ශකයේ 10න් එන්නේ. මේක 10 පාදයක්, මේක 10 පාදයක්. මේක ඒ කියන්නේ 10 පාදයක්. 133 කියන්නේ 10 පාදයක්. දැන් 133 කියන එක ළමයි අපි හරිද? දිවිමය කරන්න ඕනේ. 133 අපි දිවිමය කරන්න ඕනේ. මම ලියා ගන්නවා දෙකෙහි බල. 1 2 4 8 16 32 64 128 මට හිතෙනවා ඔය ඇති 133 හදන්න මට හිතෙනවා 128 වෙනකන් ලිව්වම ඇති කියලා. හදමු බලන්න. හරිද? 133 හදන්න ඕනේ. එතකොට ගන්න පුළුවන් ලොකුම එක්කෙනා ගන්න 128 ගන්නවා. ගන්නවා නම් 1 ඒ කියන්නේ පාවිච්චි කරනවා නම් 1 පාවිච්චි කරන්නේ නැත්නම් බිඳුව. හරිද? දැන් අපි බලමු 133න් 128ක් ගියාම 3න් එතකොට
5ක් ඉතුරු වෙනවා මෙතනදී. ඉතුරු වෙනවා 5ක්. ඒ කියන්නේ ළමයි 133න් බලන්න මේ 133න් 128ක් ඔන්න දැම්මා. තව ඉතුරු වෙනවා කීයක්ද? ඉතුරු වෙනවා 5ක්. ඒ 5ක් දැන් හදන්න ඕනේ මෙතනින්. 5 හදන්නේ කොහමද? 4යි 1යි එකතු කරාම 5යි. එතකොට 128යි 4යි 1 එකතු කරාම 133 එනවා. මම මේ සුළු කරලා පෙන්නුවේ තේරෙන්න. හරිද? හරි. ඔන්න. ඉතුරු ටිකට බිංදු දාගන්න. ඒවා පාවිච්චි උනේ නැහැ. දැන් මේවා කියා දීලා තියෙන්නේ. හරි. මේවා කියා දීලා තියෙන්නේ. දැන් මෙතනදී හැම ළමෙටම මේක තේරෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට 133 දීලා මම දිවිමය ඉල්ලුවට පස්සේ ඔයා මේක ටක් ගාලා අරන් මට දෙන්න ඕනේ. ඔන්න දිවිමය අගය. දිවිමය අගය. හරි. තව ඉඩ නැහැනේ. ඉඩ නැහැනේ. ඔයා ළමයි මේක යටින් මෙහෙම දාගන්නේ. මේක නැවත පල්ලෙහෙන් ලියන්න පුළුවන් නම් හොඳයි. ඉඩ මදි මට නම්. හරි කමන්නේ. ඔයාට පුළුවන් නම් මේක දැන් මෙතනදී මේක අරගෙන බලන්න මේ ගානේදී මම මේක අරගෙන පල්ලෙහෙන් දාලා මෙහෙම ඩබල් ඉරි ගැහුවනේ. අන්න ඒ වගේ පුළුවන් නම් මේක පල්ලෙහෙන් ලියලා ඩබල් ඉරි ගන්න. හරිද? මේකට ඊ තලයක් දාලා ලියා ගන්න. මේක තමයි ළමයි මේ එක්ස්පොනන්ට් කියලා කියන්නේ. අන්න ඒක. හරිද? ඔන්න ඔක තමයි ඔය එක්ස්පොනන්ට් කියලා කියන්නේ. හරිද? ඔන්න අපි ඒක නම් හොයාගත්තා. මේක අනිවාර්යෙන් බිටු 8ක්. හරිද? අනිවාර්යෙන් මේක බිටු 8කට සෙට් වෙනවා. අනිවාර්යෙන්ම මේක බිටු 8කට සෙට් වෙනවා. බලන්න 1 2 3 4 5 6 7 8. ඒක වෙන්නේ ළමයි මෙතන 127 සම්මතාවයක් එකතු කරනවනේ. ඒකෙදී වෙන්නේ මේක බිටු 8ක ගානක් විදිහට හැදෙන එක. හරිද? මේක අනිවාර්යෙන් ඔයාලට බිටු 8ක් එනවා. හරිද? ඔන්න අපි දැන් දෙකක් හොයාගත්ත ළමයි. දැන් අපි මේක ලියාගමුකෝ මෙතන. දැන් මේ තියෙන්නේ දෙවෙනි කොටස. එක්ස්පොනන්ට් කියලා කියන කොටස තමයි මේ. හරි ලියාගමුකෝ. ඒක තියෙනවා 1යි බිංදු කීයක් තියෙනවද? 1 2 3 4 බිංදු 4යි බිංදු 4යි බිංදු 4යි 1යි බිංදුවයි 1 1යි බිංදුවයි 1 හරිනේ. බිටු 8කින් එන්න ඕනේ අනිවාර්යෙන්. මේක බිටු 8ක් වෙලා තමයි එන්නේ. හරි. දැන් අපිට දෙන්නේ මෙන්න මේ කොටස හොයාගන්න. මේක දැන් හොයලා තියෙන්නේ දැන්. හරිද? මේක හොයාගන්න තියෙන්නේ. හරි. ඔයා මේක මම ඔයාලට විනාඩි කිහිපයක් දෙන්නම්. ඔයා මේක දැන් ලියන්න. තව එක කෑල්ලක් තියෙනක පියවරක් මෙයාව හොයාගන්න. ඇත්තටම දැන් මෙයාව හොයාගෙන තියෙන්නේ. හරිද? මෙයාව හොයාගෙන තියෙන්නේ. හරි. මේක ඔයා දැන් ලියා ගන්නකෝ. ලියා ගන්නකෝ මං කියනවට. ඔක ලියා ගන්න. මම ඔයාලට විනාඩි 5ක් විතර දෙන්නම්. 5-6ක් විතර දෙන්නම්. ලියා ගන්න. හරි. පළවෙනි පියවරේදී මොකද්ද කරේ ළමයි අපි? ලකුණු බිටුව මේ වාඩි වෙලා ඉන්නේ මෙහි. හරිද? පළවෙනි පියවරේදී ළමයි ලකුණු බිටුව අපි හෙව්වා. ඒ කියන්නේ මෙයාව හෙව්වා. මෙයාව. හරිද? මෙයාව හෙව්වා. මෙයාව හෙව්වා. කොහොමද හෙව්වේ? හොයන්නේ මෙහෙමයි. ඔයා දන්න තියරියක්. ඔයා අනුපූරක කොටසෙදි දන්න තියරියක්. අදාළ ගාන ගත්ත. ප්‍රශ්නේ ගත්ත. ප්‍රශ්නේ ධන සංඛ්‍යාවද ඍණ සංඛ්‍යාවද බැලුවා. ධන සංඛ්‍යාවක් නම් ඒක ඒ කියන්නේ බිටු වෙන්නේ බිංදුවයි. මේ බිටු වෙන්නේ බිංදුවයි. මේ ගාන ඍණ ගානක් නම් බිටු වෙන්නේ 1යි. දැන් මෙතන මේක ධන ගානක්නේ. ඒ කියන්නේ බිටු වෙන්නේ බිංදුවයි. එච්චරයි. මහ දෙයක් නැහැ ඒකේ. හරිද? ඊට පස්සේ දෙවෙනි පියවරේ පළවෙනි කොටස. දෙවෙනි පියවරේදී පළවෙනි කොටසේ අපි කරන්නේ මේ දුන්න ප්‍රශ්නේ මේ දුන්න අදාළ අගය දිවිමයට හරවන එක. දිවිමයට හරවන්න ඔයාලට කියා දීලා තියෙනවා. හරි? හරි. එතකොට දෙවෙනි පියවරේ දෙවෙනි කොටස. දෙවෙනි පියවරේ දෙවෙනි කොටසේදී කරන්නේ අපි මේ ප්‍රශ්නය දිවිමය කරානේ. මෙන්න මේ දිවිමය කරපු එක අපි විද්‍යාත්මක අංකණයට හරවන එක. ඒක තමයි දෙවෙනි කොටසෙන් වෙන්නේ. මේ තියෙන හරවලා විද්‍යාත්මක අංකණයට හැරෙවුවම මෙන්න මෙහෙම එනවා. එන මේ එන එකේ මෙන්න මෙතන එන මෙන්න මේ අගය මේකට කියනවා අපි මේ බලයට නැත්නම් මේ අගයට දර්ශකය කියලා අපි කියනවා. හරි? දර්ශකය. දැන් මෙතනදී දර්ශකය 6යි. දර්ශකය එන්නේ මෙතන දශම තිත එහා මෙහා වෙන විදිහට. දශම තිත ඉස්සරහට යනවා නම් ධන විදිහට තමයි මෙතන බලය එන්නේ. දශම තිත පිටිපස්සට එන ගානක් නම් ඍණ විදිහට තමයි එන්නේ. මම එතන දැන් ගණන් දෙකක් හැදුවා. හරි? හරි. ඊට පස්සේ දෙවෙනි පියවරේ තුන්වෙනි කොටසේදී මොකද්ද වෙන්නේ? දෙවෙනි පියවරේ තුන්වෙනි කොටසේදී අර අපි උඩගත්ත දර්ශකය. ඒ කියන්නේ 6. 6ට එකතු කරනවා 127ක්. 127 කියන්නේ සම්මතගයක් වෙනස් වෙන්නේ නැහැ. 6යි 127 එකතු කරාම 133යි කියලා උත්තරේ එනවා.
හරිද? හරි. 133 කියලා උත්තරේ එනවා. හරි. එතකොට දෙවෙනි පියවරේ හතරවෙනි කොටස තියෙනවා ළමයි. හතරවෙනි කොටසේ තියෙනවා මේ උඩදී අපි මේ දර්ශකයට 127ක් එකතු කරලා උත්තරයක් ගත්තන 133. අන්න ඒක අපි දිවිමය කරන්න ඕනේ. දිවිමය කරන්න ඕනේ. කියන්නේ මෙතනදී මේ දෙවෙනි පියවරේ පළවෙනි කොටසේ කරා වගේ මෙන්න මේ 133 දිවිමය කරන්න ඕනේ. දිවිමය කරන්න ඕනේ. කියන්නේ මේ 133 කියන්නේ 10 පාදයක්. මේක දිවිමය නැත්නම් දෙකේ පාදයට හරවන්න ඕනේ. හැරෙව්වට පස්සේ අනිවාර්යෙන්ම වට බිටු 8ක කේතයක් එනවා. සෝරි. බිටු 8ක සංඛ්‍යාවක් එනවා. කේතයක් නෙමෙයි සංඛ්‍යාවක් එනවා. අනිවාර්යෙන්ම එනවා බිටු 8ක. ඒ එන එකට අපි කියනවා එක්ස්පෝනට් කියලා. එක්ස්පෝනට්. හරි? ප්‍රොනවුන්ස් කරන එක හරියට දන්නේ නැහැ. එක්ස්පෝනට්. හරි? එතකොට ඒක තමයි එක්ස්පෝනට් එකට අයිති වෙන්නේ. හරි? ඔය අනිවාර්යෙන් මේ ප්‍රශ්න කරනකොට ප්‍රශ්න අනිවාර්යෙන් කරනකොට මේ වගේ උඩින් මේ වගේ එකක් දාගන්න වරදින්නේ නැහැ. මෙහෙම එකක් දාගන්න වරදින්නේ නැහැ. හරි? මේ පළවෙනි ගාන හින්දා තමයි මේක මෙච්චර වෙලා යන්නේ. මොකද මේකද කියන්න ඕනේ. මෙහෙම තමයි කරන්නේ. මෙහෙම තමයි කරන්නේ කියලා. හරිද? හරිද? හරිනේ මම ඔයාලට තව විනාඩි 3ක් විතර දෙන්නම්කෝ. විනාඩි 3ක් විතර දෙන්නම්. ලියා ගන්නකෝ. විනාඩි 3ක් විතර දෙන්න. ඔව්. විනාඩි 3ක් වගේ දෙන්න. හරිද? ලියා ගන්න. පිළිවෙලට ලියා ගන්න. හරිද? ඔයා පොතේ පල්ලෙහාට ලියා ගන්න ලස්සනට. හරි. ඔයා මේක අර මම කිව්ව විදිහට කරන්න. මේ 133 මේ උත්තරේ පල්ලෙහාන් ආයෙ ලියලා හරිද? මට ඕන ආයෙ ලියන්නත් පුළුවන්. මෙතන පොඩි ඉඩක් තියෙනවානේ. අපි ලස්සනට ලියමු. මේක ආයෙ පොඩ්ඩක් අපි පල්ලෙහාන් ලස්සනට ලියමු. හරිද? උඩ අපි ගාන හදපු එකනේ තියෙන්නේ. 1.4යි 1.1. කොහොම කියලා ඊතලයේ ගහලා පේනව නේද? මේ රතු පාට මේක අපි මෙතෙන්ට අරන් පෙන්නමු. මෙන්න මෙහෙම. මේක තමයි එක්ස්පෝනට් කියලා කියන්නේ. හරිනේ. එහෙම කරා. දැන් හරිනේ නේ. මහ දෙයක් නෑ මේකේ. විද්‍යාත්මක අංකනේ තමයි නිකන් අමුතු එකකට තිබ්බේ. හරිද? වෙන දෙයක් නෑ. දැන් ගාන හදලා ඉවරයි වගේ තමයි. හරි. දැන් මෙතන මැන්ටිසා වෙන්න ඕනේ. හරිද? මේ මෙතන මැන්ටිසා. හරි? මැන්ටිසා. මේක අමාරු වගේ පෙවුනට අමාරුවක් නෑ. මේ පියවර ටික ලියනකොට මම අර පිළිවෙලට පියවර ටික දෙන්න ඕනේ හින්දා තමයි මෙහෙම දෙන්නේ. හරිද? ඒතර ඔයාලට ලේසි. හරි? ඔයාලට පට්ට ලේසි එතකොට. දැන් මේ ගාන කොහොම හරි ඔහම හදාගත්තට පස්සේ ඊළඟ ගාන වලට බලන්න විනාඩි 5ක් යන්නේ හදන්න. හරි? විනාඩි 5ක් යන්නේ හදන්න. හරි. හරිද? මම දැන් මේ පැත්ත මකනවා. හරිද? ඔයා ලියාගෙන තියෙන්නේ. මේ පැත්ත මකලා දෙවෙනි පියවරේ හතරවෙනි කොටසත් ඉවරයි. දැන් තුන්වෙනි පියවර. හරිද? දෙවෙනි පියවරේ කොටස් 4ක් ගියා. හොඳේ. දැන් තුන්වෙනි පියවර මැන්ටිසා සෙවීම මහ දෙයක් නෑ. මොකක්ද දන්නවද වැඩේ? විද්‍යාත්මක අංකනේ තියෙන අපි අර ගාන නැත්නම් අපි දෙවෙනි කොටසේ
sorry දෙවෙනි පියවරේ දෙවෙනි කොටස. හරිද? දෙවෙනි පියවරේ දෙවෙනි කොටසේදී අපි ගත්තනේ විද්‍යාත්මක අංකනයක්. මේ ගත්තේ මතකද? එන්න එක ගන්නකො මෙතෙන්ට ආයේ. එක ගන්න. 1.0 බිංදු තියෙනවා 1 2 3 4 5 බිංදු 5යි 2 3 4 5යි ඊට පස්සේ 1යි බිංදු 2යි 1යි වැඩි කිරීම 2 6 වෙනි බලය. ඕකනේ විද්‍යාත්මක අංකනේ. මැන්ටිසා කියලා කියන්නේ ළමයි මෙන්න මේ කොටසට ගණන් හදන්න නැහැ. මෙන්න මේ කොට තමයි මැන්ටිසා කියලා කියන්නේ. ඔන්න. මහ දෙයක් නැහැ. හැබැයි වැඩේ මෙහෙමයි. හොඳේ පොඩ්ඩක් බලන්නකෝ. දැන් මෙතනදී පළවෙනි මෙතනදී බිටු 1යි. හරිනේ. එතකොට sin bit එක හරි. එතකොට exponent කියලා එද්දී බිටු 8ක් එන්න ඕනේ. ඒකත් හරිනේ. මෙතන බිටු 8ක් තියෙනවා. ගණන් කරලා බලන්න. 1 2 3 4 5 6 7 8. බිටු 8ක්. හරිනේ. ඒකත් හරි. හැබැයි මැන්ටිසා එකට බිටු 23ක් එන්න ඕනේ. බිටු කීයක්ද? 23ක්. දැන් මෙතන ගණන් කරලා බලමු. 1 2 3 4 5 6 7 8 9. බිටු මෙතන තියෙන්නේ 9යි. හැබැයි 23ක් එන්න ඕනේ. හරි මදි නම් පිටිපස්සට අපි කියමු දකුණු මේ බිටු මදි නම් අපේ භාෂාවෙන් ලියමු බිටු මදි නම් දකුණු පිටිපස්සට දකුණු පසින් බිංදු දමන්න හරිද? දකුණු පසින් තමයි දාන්න ඕනේ. හරි. මුලින් අපි මේක ගමු මෙතෙන්ට. මේ කෑල්ල විතරයි හොඳේ. මේ කෑල්ල විතරයි. මේ දශම දිත්තෙන් එහා පැත්ත ගන්නෙත් නෑ. මෙතන මේ බලය ගන්නෙත් නෑ. මේ මැද කෑල්ල විතරයි. හරිද? එතකොට තියෙනවා බිංදු 5ක්. 1යි 2යි 3යි 4යි 5යි. බිංදු 5යි 1යි බිංදුවයි 1යි. ඔන්න ගත්තා. දැන් ඔක්කොම බිටු කීයක් තියෙනවද එතන? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. බිටු 9ක් නේ. බිටු 9ක් තියෙනවා. තව කීයක් මදිද ළමයි? තව ටිකක් මදිනේ. ඒ ටිකට බිංදු දාගන්න. 9ක් තියෙනවා. 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි. ඔන්න වැඩේ. අර මදි ටිකට බිංදු දාගන්න ඕනේ පිටිපස්සෙන්. හොඳේ ඉස්සරහින් නෙමෙයි පිටිපස්සෙන් දාගන්න. මම ඒ දාගත්ත බිංදු ටික නිල් පාට වගේ පාටෙන් ලිව්වා. මම එතෙන්ට ඔන්න මෙහෙම ලියලා තියාගන්න. දාපු බිටු. ඔයා කැමති දෙකක් ලියාගන්න මේ. මේක මේ විභාගයට අහන්නේ නැහැ. ඔයාට තේරෙන්න කියන්න. හරි. එතකොට මේකත් ලියාගන්න. මෙන්න ගාන හදලා ඉවරයි. හොඳේ. ගාන හදලා ඉවරයි. මට මේ මෙච්චර වෙලා ගියේ මේ පියවරයන් ටික ඔලුවට දාන්න විතරයි. පියවරයන් ටික ඔලුවට දැම්ම කියන්නේ වැඩේ සිටි ගාලා කරන්න පුළුවන්. හරි. මෙන්න ගාන මෙන්න ලියා ගන්නකො. විනාඩි 2ක් දෙන්න ලියා ගන්න. මම ඔන්න උඩ තියෙන බිටු ගාන කියන්න. මම බලලා කියන්න. මෙතන තියෙන බිටු 1යි 2යි මෙතන තියෙන බිංදුව 1 බිටු 4යි 1යි බිංදුවයි 1 මෙතන තියෙන බිටු 1 2 3 4 5 බිටු 5ක් තියෙනවා 1යි මැද බිටු 2යි 1යි මෙතන තියෙන බිටු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14 බිටු 14ක් තියෙනවා පිටිපස්සේ බිංදු හරිද පේනවනේ ඔයාලට ලියාගන්න මහ දෙයක් නැහැ ඔන්න ඔකට තමයි ඔය කියන්නේ හරිද ඔක තමයි ප්‍රමිතිය ඔන්න ඔක තමයි ප්‍රමිතිය ඕක තමයි ඔය ප්‍රමිතිය කියලා කියන්නේ මහ දෙයක් නැහැ පිළිවෙල මතකයි නම් විද්‍යාත්මක අංකණය දන්නවා නම් කලින් සංඛ්‍යා පද්ධතිය ඔය පරිවර්තනයේ කැලි දන්නවා නම් සයින් බිටුව ගැන දන්නවා නම් මේක කජු කනවා වගේ වැඩක් හරිද හැම ගානක්ම හදනකොට ඔය උඩ මම දාලා තියෙනවනේ කොටුවක් ඒ කොටුව ඇතුළේ පිළිතුර දාලා තින්නේ එහෙම හදන්න මුල් කාලේ ගණන් 10ක් 15ක් යනකම් එහෙම හදන්න ඊට පස්සේ ඒ කොටුව නැතුව ලියන්නත් පුළුවන් ඒ උඩ දාපු මේ කොටුවේ තියෙනවනේ ඒකෙදි වෙන්නේ ළමයි ඔයාට පැටලෙන්නේ නැහැ බිටු ටික පැටලෙන්නේ නැහැ
හරිද? මම මකන්නද? මකන්නද? හරි මම මකනවා. මම මකනවා. අපි තව ගාන මේ බලන්න. දැන් ගාන විනාඩි 5න් හදන්න පුළුවන් දැන් ගානක්. හරිද? දැන් පුළුවන්. පියවර ටික මතක තියෙන්න ඕනේ. හරි? හරි? හරි මම මකනවාද? ලියා ගන්න බැරි වෙච්ච අය YouTube එක පස්සට ඇදලා හරි බලන්න. හරි? හරි? අපි තව ගානක් හදමු. මේ දැන් නම් ඉක්මනට යතයි. හොඳේ ඔන්න බලන්න. අන්න බලන්න. දෙවෙනි ගාන මම දෙවෙනි ගානට ගන්නවා. මං ගාව තියෙනවා ගානක්. මම ඒ ගාන ගන්නම්. හරිද? 180යි 0.75 180යි 0.75 10 පාදේ. මුලින්ම මොකද්ද ළමයි කරන්න ඕනේ? මුලින්ම බලන්න ඕනේ මොකද්ද මේකේ ලකුණු බිටුව සයින් බිට් එක මොකද්ද කියලා. දැන් මේකේ බලන්න මේක ධනද ඍණද මේ සංඛ්‍යාව. මේ සංඛ්‍යාව ධනද ඍණ සංඛ්‍යාවක්ද? මේ සංඛ්‍යාව ඇවිල්ලා ධන සංඛ්‍යාවක්. මේ ධන සංඛ්‍යාවක් නම් මට කියන්න මේකේ බිටුව මොකද දාන්න ඕනේ? බිටුව බිඳුව දාන්න ඕනේ. බිටුව බිඳුව හරිද? මම හදන්න ඕනේ බිටුව බිඳුව. දෙවෙනි කොටස. අපි මේක මෙහෙම දාමු. පළවෙනි පියවර දෙවෙනි පියවර. දෙවෙනි පියවරේ පළවෙනි කොටස මොකද්ද? පළවෙනි කොටස මෙන්න මේ සංඛ්‍යාව දිවිමය කරන්න ඕනේ. අපි ගමු සංඛ්‍යාව මෙන්න සංඛ්‍යාව. ඕකනේ දිවිමය කරමු. 180 දැන් අපි හදමු. හරිද? 180 දැන් අපි හදන්න ඕනේ. බිටු වලින් ටක් ගාලා හදමු. 180 නේ. මම මේක ටක් ගාලා හදනවා. එනවා මෙහෙම හරිද? 1යි මේ 1යි බිඳුවයි 1යි 1යි බිඳුවයි 1යි බිඳුවයි බිඳුව. එතකොට 128ට 4ක් එකතු වුණාම 132යි. එතකොට ගානට එනවනේ 32යි 16යි මේ ටික එකතු කරලා බලන්න. එනවා. ගානට එනවා. හරිද? හරි 180 ඔන්න හැදුවා. හරි මේක ඉතින් ඔයාලා දන්නවා. හරිද? මම ගණන් සෑහෙන්න කියා දුන්නා. මේ වෙලානේ බෝඩ් එක පොඩ්ඩක් ඉන්න මම හදන්නම් බෝඩ් එක. හරි. ලොක් වෙලානේ. හරි. දැන් හරි. හරිද? ඔන්න දශම 180 පූර්ණ කොටස හැදුවා. දශම කොටස හදමු ටක් ගාලා. දශම කොටස ගත්තා. හරි? දශම කොටස ගත්තා. ගුණ කරා. කාගෙන්ද? ගුණ කරන්නේ හරවන්න හදන පාදේ. හරවන්නේ දිවිමයටනේ. ඒ කියන්නේ දෙකේ. 75 දෙකෙන් ගුණාම 150යි. 50 දෙකෙන් ගුණ වුණාම 100යි. හරි වැඩේ හරි. දැන් පල්ලෙහාට ගන්න තියෙන්නේ. අපිට එනවා උත්තරේ 1.1 දශම 1.1. ඔන්න. දැන් දෙවෙනි වැඩේ මේක විද්‍යාත්මක අංකණයෙන් ලියන එක. කො දශම තිත මෙතන. කී පාරක් ඉස්සරහට යන්න ඕනද බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7 පාරක් යන්න ඕන. කී පාරක්ද? 7 පාරක් යන්න ඕනේ. හරි 7 පාරක් යන්න ඕන. අපි මුලින් මේක ලියමු. දැන් දශම තිත තියෙන්නේ මෙතන. දශම තිත තියෙන්නේ මෙතන. හරි. ඔන්න 1 දැම්මා. ඔන්න දශම තිත දැන් දාගන්න. 0.1 1 0.1 1 1 වැඩි කිරීම පාදය තමයි මෙතන දාන්නේ. පාදය 2යි. 7 පාරක් ගියානේ. 2 7 වෙනි බලය. 2 7 වෙනි බලය. හරි. 3 මොකද්ද? 3 2 3 වෙනි පියවර. හරිද? 2 3 වෙනි පියවර තමයි. හරිද? අදාළ දර්ශකයේ තියෙනවනේ දර්ශකය 7යි. මේ තියෙන දර්ශකයට අපි 127ක් එකතු කරන්න ඕනේ.
7ට 127ක් එකතු කරන්න ඕනේ. 127 සම්මතගයක්. උත්තරේ එනවා කීයද? 7ට 127ක් එකතු කරාම 134යි කියන උත්තරේ එනවා. 134යි කියන උත්තරේ එනවා. මම මේ පැත්තට ගන්න තුන්වෙනි කොටස. එතකොට 134 කියන එක ළමයි අපි දිවිමය කරන්න ඕනේ. 134 කියන එක දිවිමය කරන්න ඕන. ඔයාලට එකපාර පියවර ටික ඔලුවට එන්නේ නැති වෙන්න පුළුවන්. ගණන් කිහිපයක් හැදුවම එනවා. හරිද? 128යි 64යි 32යි 16යි 8යි 4යි 2යි 1. හරිද? මේක දාන්න තියෙන්නේ දැන් 128 එනවා. 128යි 4යි නේද? 128යි මෙහෙම නේද? හරි නේද? හරිනේ. හරි. ඒක හරි. ඔන්න ආවයි. මේ ආවේ මොකද්ද? දැන් ඔයාලා දන්නවා මේ ආවේ කවුද කියලා. මේ ආවේ එක්ස්පෝනන්ට් එක ආවේ. හරිද? එක්ස්පෝනන්ට් එක තමයි ඔය ආවේ. හරිද? අපි ඒක දාගමු ටක් ගන්න. 1යි 0.4යි 0.4යි 1යි 1යි බිංදුව එක්ස්පෝනන්ට්. හරි? හරි. ඊට පස්සේ ඉතින් මැන්ටිසා කියන එක මෙතන මේ තියෙනවා. මෙතන විද්‍යාත්මක අංකනේ. මැන්ටිසා කියලා කියන්නේ මෙන්න මෙතනට. ඔක තමයි මැන්ටිසා. එක දාගමු. එකක් දාගමු. 0යි 1යි 1යි 0යි 1යි 0යි 0යි 1යි 1. හරිද? මෙතනදී කවදාවත් මේ දශම තිතින් එහා පැත්ත ගන්න එපා. ගුණ කිරීමේ මේ පැත්ත ගන්නෙත් නෑ. මැද ටික ගන්න. දැන් මෙතන බිටු කීයක් තියෙනවද කියලා ගණන් කරලා බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. 9යි. බිටු 23ක් එන්න ඕනේ. මදි බිටු ටික පිටිපස්සෙන් දාගන්න බිංදුව. 9ක් තියෙනවනේ. 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි. ඔන්න. බලන්න විනාඩි 5ක් වගේ ගියේනේ. 5ක් වගේ ගියේ. බෝඩ් එක පේන්නේ නැතුව ගියාද? හරි. හරිනේ. හැදුව ටික පෙවුනද නැද්ද? පෙවුනේ නැද්ද? මටක් ගාලා කියන්නම් ඕන්න. ආයි කියන්නද? මෙන්න ප්‍රශ්නේ බලන්න ප්‍රශ්නේ 180 මේ 180.75 නේ. 180.75 කියන්නේ ධන සංඛ්‍යාවද ඍණ සංඛ්‍යාවද? මේක ධන සංඛ්‍යාවක්නේ. ධන සංඛ්‍යාව නම් මට කියන්න sin bit එක බිඳුවද එකද? මම ඔයාලට කිව්වා. මේක අනුපූරක කරද්දී ඉගෙන ගත්ත කෑල්ල. මේක ධන සංඛ්‍යාවන්නේ. ධන සංඛ්‍යාව නම් බිඳුව. හරි? හරි. ඊට පස්සේ දෙවෙනි පියවරේ තියෙන්නේ දෙවෙනි පියවරේ පළවෙනි කොටසේ තියෙන්නේ මෙන්න මේ අදාළ දශම සංඛ්‍යාව දිවිමය කරන්න. ඔන්න දිවිමය කරා. ඊට පස්සේ දෙවෙනි කොටසේ දෙවෙනි පියවරේ තියෙන්නේ මෙන්න මේ පිළිතුර දිහා බලාගෙන විද්‍යාත්මක අංකණය ගන්න. කොහොමද ගන්නෙ? දශම තිත තියෙන තැන හොයා ගන්න. දශම තිත මෙතන. ඊට පස්සේ දශම තිත අරන් එන්න ඕනේ මුල් ඉලක්කම් දෙක මැදට. අරන් එන්න. කී පාරක් එනවද කියලා ඔළුවේ තියාගන්න. දැන් මෙතනදී 7 පාරක් එනවා. ඒක ඔළුවේ තියාගන්න. ඊට පස්සේ ලියනකොට ලියන්න මෙහෙම මේ දැන් දශම තිත මෙතනනේ. ඊට පස්සේ අදාළ සංඛ්‍යාව ලිව්වා. ලියලා ගුණ කිරීම දැම්මා. මෙතන ලියන්න ඕනේ පාදේ. අදාළ සංඛ්‍යාවේ පාදේ ලියන්න ඕනේ. දැන් මේක දිවිමය සංඛ්‍යාවන්නේ. එතන පාදේ 2යි. එතකොට දශම තිත කී පාරක් ඉස්සරහට ගියාද කියලා බලලා මෙතනින් දාගන්න. කී පාරක් ගියාද? 7 පාරක් ගියා. හරි. ඊට පස්සේ දෙවෙනි පියවරේ තුන්වෙනි කොටසදී කරන්නේ මේ 7. එහෙම නැත්නම් මේ දර්ශකයට අපි 127ක් එකතු කරනවා. එතකොට 134යි කියලා උත්තරය ආවා. ඊට පස්සේ දෙවෙනි කොටසේ අන්තිම පියවර තුන්වෙනි පියවර නෙවෙයි. මේක හතරවෙනි පියවර. හතරවෙනි පියවර. හරිද? හතරවෙනි පියවර අපි ඒ දර්ශකයට 127ක් එකතු කරලා ගත්ත 134 කියන අගය අපි දිවිමයට හරවන්න ඕනේ. දිවිමයට හැරෙව්වට පස්සේ ගණන් කරලා බලන්න අනිවාර්යයෙන්ම එන්නේ බිටු 8ක දිවිමය සංඛ්‍යාවක් තමයි එන්නේ. මේ ඇවිල්ලා එක්ස්පෝනන්ට් එක මොකද්ද? මේ ඇවිල්ලා එක්ස්පෝනන්ට් එක තමයි මේ එන්නේ. එක්ස්පෝනන්ට්. හරිද?
එතකොට මැන්ටිසා කියන එක තමයි මේ විද්‍යාත්මක අංකනේ මේ දශම තිතේ මේ පැත්තේ තියෙන දශම ස්ථාන ටික තමයි මැන්ටිසා විදිහට ගන්න. අරගන්න ඒ ටික මෙතෙන්ට. ගත්තට පස්සේ බලන්න ගණන් කරලා බිටු කීයක් තියෙනවද කියලා. මම ගණන් කරලා බලනවා බිටු 1 2 3 4 5 6 7 8 9. බිටු 9යි. හැබැයි මැන්ටිසා එකට බිටු 23ක් තියෙන්න ඕනේ. මදි බිඳු ටික පිටිපස්සට ඇඩ් කරන්න. ඉවරයි ගන්න. හරිද? ඉවරයි ගන්න එතකොට. හරි. අපි ඊළඟ ගානටත් යන් එහෙනම් හරි. තව ගානක් අපි හදමුකෝ. තව ගානක් අපි හදමු. හරි. තව මට තව පොයින්ට් එකක් වලට කියන්න බැරි වුණා. හරිද? මෙතනදී ළමයි මගෙන් අහන්න පුළුවන් හරි. සමහරක් ගණන් වල සර් මෙතනදී බෙදෙනවා. මේ බිඳුව වෙනතුරු බෙදීමක් නේ මෙතනදී තියෙන්නේ. නේද? මේක දැන් ඔයා ඉගෙනගෙන තියෙන්නේ කලින් දවස්වල. හරිද? මේක බිඳුව වෙනතුරු බෙදන්න. දැන් සර් සමහරක් ගණන් තියෙනවා නේද? බිඳුව වෙනතුරු බෙදෙන්නේ නැති. එතකොට මොකද්ද කරන්නේ? එතකොට කරන්නේ ඕන්න මෙතන තරුවක් දාලා ලියා ගන්න. ඔයා මේ පැත්තෙන් දශම ස්ථාන හතරක් වගේ ගන්න. හතරක් වගේ. හතරක් පහක් වගේ ගන්න. හතරක් වගේ ගන්න. හතරක් වගේ ගන්න. ගන්න. හරි. ඒ ඇති හොඳේ. හරි. ඒකත් ලියා ගන්න. හරි. ලියාගෙන අපි ඊළඟ ගාන හදන්න යන්න. ඊළඟ ගාන අපි ඍණ ගානක් ගමු. ඍණ ගානක් ගමු බලන්න. ඍණ අගත්තෙම නැහැ අපි ඍණ ගානක් ගමු. ඍණ ගානක් ගමු. හරිද? මකනවා. හරි. තුන්වෙනි ගාන මම ගන්නවා ඍණ ගානක්. මම ගන්නවා ඍණ 220යි. දශම 1 2 5. මට කියන්න පළවෙනි පියවරේදී මොකද්ද කරන්නේ? අදාළ සංඛ්‍යාව ධන සංඛ්‍යාවද ඍණ සංඛ්‍යාවද බලන්න. ඒ සංඛ්‍යාව ධන සංඛ්‍යාවක් නම් බිට් එක බිඳුවයි නේ. ධන සංඛ්‍යාවක් නම් බිට් එක බිඳුවයි. ඍණ සංඛ්‍යාවක් නම් බිට් එක 1යි. මේකට අපි සයින් බිට් එක කියලා තමයි කියන්නේ. හරිද? මේක අපි කියා දුන්නා අනුපූරක කොටසේ. මේක දැන් බලන්න මේක මොන සංඛ්‍යාවක්ද? මේක මේ ඉස්සරහින් ඍණ තියෙනවා මේ ඍණ. ඒ කියන්නේ මේක ඍණ සංඛ්‍යාවක්. ඍණ සංඛ්‍යාවක් නම් සයින් බිට් එක මොකද්ද? 1යි. හරිනේ. හරි. දෙවෙනි පියවරේ කොටස් හතරක් තියෙනවා. පළවෙනි කොටස. පළවෙනි කොටසේදී කියනවා මෙන්න මේ අදාළ දිවිමය අගය දශමය කරන්න කියලා. හරි? මෙතනදී පොඩි වෙනසක් වෙනවා. මෙතනදී ළමයි ගන්න අපි මෙතනදී ගන්න මේක ඍණ විදිහට නෙමෙයි. ඍණ විදිහට නෙමෙයි ගන්නෙ. ධන ගානක් විදිහට තමයි මෙතනදී ගන්න. ඒක හොඳට මතක තියාගන්න. ඔන්න පොයින්ට් කියලා ලියා ගන්න. ගාන ඍණ වුණාට ඒ ඍණ එක අපි බලන්නේ මේ බිඳුව එක නැත්තම් සයින් බිට් එක දාන්න පමණයි. හරිද? ඍණ බලන්නේ සයින් බිට් දාන්න විතරයි. සයින් බිට් එක නැත්නම් ලකුණු පිටුවට විතරයි බලන්නේ. ඊට පස්සේ ගාන හදාගෙන යනකොටනේ ගාන සාමාන්‍ය පරිදි සකසන්න. හදන්න කියලා ලියන්න. ගාන හදනකොට ඔයා මේක ඕන්න වෙන පාටකින් ලියලා පෙන්නන්න. මේක ධනාගයක් කියලා හිතලා තමයි හදන්නේ. තේරුණාද? මේක ඍණ ඇත්තටම ඍණ ගානක්. ඍණ එක අපිට ඇත්තටම වැදගත් වෙන්නේ ළමයි සයින් බිට් එක දාන්න පමණයි. හරිද? සයින් බිට් එක දාන්න පමණයි ඍණ කියන එක වැදගත් වෙන්නේ. හරිද? එතකොට අපි සාමාන්‍ය විදිහට ගාන අර දිවිමයට හරවනකොට අපි මේ ගාන ධන ගානක් කියලා විතර තමයි හරවන්න ඕනේ. හරිද? ඒක තමයි මෙතන අන්තිමම තියරි කොටස. හරිද? හරි. ඒකත් ඔයා රතු පාටින් ඕනනම් එහෙම දාලා පෙන්නන්න. හරි. දැන් අපි මේක හරවමු දිවිමයට. ඔහොම තියෙනවා අපි හරවමු. හරිද? 128යි 64යි 32යි 16යි 8යි 4යි 2යි 1. හරවමු. එතකොට මම මේක හැරුවට පස්සේ එනවා ළමයි. මම හරවන්න යන්නේ නැහැ. ඔයාලා හරව ගන්න. හරිද?
හරිද? ඔන්න ඔහම එනවා. පූර්ණ පැත්ත කියන 220 මෙන්න මෙහෙම එනවා. අපි බලමු ඍණ පැත්ත. 0.125 දෙකෙන් අපි වැඩි කරන්න ඕනේ. මොකද දිවීමයට හරවන හින්දා. එතකොට එනවා 250යි කියලා. 250 දෙකෙන් ගුණ කරාම 500යි. මේ දශම ස්ථාන ගන්න වෙනස් කරන්න බෑ. දෙකකින් වැඩි කරා 1000 කියලා එනවා. ඒ කියන්නේ මේක බිංදුව වෙනතුරු බෙදුවා. පල්ලෙහාට ගන්න. ඊට පස්සේ අපට එන උත්තරේ 1.1 දශම බිංදුවයි බිංදුවයි 1. ඔන්න වැඩි. හරිද? හරි. දැන් මොකද්ද දෙවෙනි එකේදී කරන්නේ? දෙවෙනි එකේදී කරන්න ළමයි මොකද්ද? දෙවෙනි එකේදී කරන්නේ අපි දෙවෙනි කොටසේදී කරන්නේ මේක විද්‍යාත්මක අංකණය ලියන එක. බලන්න මේක දශම තිත කොහෙද තියෙන්නේ කියලා. දශම තිත අරන් එන්න ඕනේ මුල් ඉලක්කම් දෙක අතරට. බලමු අරන් එමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. 7 පාරක් ඉස්සරහට යනවා. ඒක ඔළුවේ තියාගන්න. 7 පාරක් ඉස්සරහට යනවා කියලා. හරි. ඊට පස්සේ අපි මේ ගාන අපි ලියමු. දැන් දශම තිත තියෙන්නේ මෙතන. දශම තිත තියෙන්නේ මෙතන. 1යි දශම තිත 1යි බිංදුවයි 1යි 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 මේ උඩ ටික එහෙම ලියා ගන්න. බිංදුවයි 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 1. දැන් දශම තිත තියෙන ඉස්සරහා. ගුණ කිරීම පාදේ මොකද්ද? පාදේ 2. හරි. දර්ශකය දැන් මේක කී පාරක් ඉස්සරහට ගියාද? 7 පාරක් ඉස්සරහට ගියා. පිළිවෙලට ලියා ගන්න. හරි. මෙතන පොඩ්ඩක් ඉඩ මදි. හරි. ඔයා එහෙම ලියා ගන්න. ඔන්න. දැන් අපිට දෙවෙනි පියවරේ තුන්වෙනි කොටසට තියෙනවා මෙන්න මේ වැඩේ කරන්න. දර්ශකය බලන්න. මේ විද්‍යාත්මක අංකනේ දර්ශකය. දර්ශකය මෙතින්නේ දර්ශක. මේක තමයි දර්ශක කියන්නේ 7යි. 7ට අපි එකතු කරන්න ඕනේ 127ක්. එන උත්තරය එතකොට 134යි නේ. 134ක් කියලා උත්තරේ එනවා. හරිද? හරි. ඊට පස්සේ 4 වෙනි කොටස දෙකේ 4 වෙනි කොටස මේ 134 කියන ගාන 134 කියන සංඛ්‍යාව අපි ආයෙ දිවිමයට හරවන්න ඕන. හරිද? ආයෙ දිවිමයට හරවන්න තියෙන්නේ. මේ අපි ඉගෙන ගත්ත concept පාවිච්චි කරලා තමයි මේක හදන්නේ. මේක අලුත් දෙයක් නෑ. මේ විද්‍යාත්මක අංකණය විතරයි අලුත් දෙයකට තිබ්බේ. ඒකත් 9 වසරේදී ඉගෙන ගත්තා. හරිද? ඒතර ඔයා මෙතනදී ඇත්තටම ඉගෙන ගත්තේ පියවරයන් ටික විතරයි. අනිත් ඔක්කොම පරණ දේවල් තියෙන්නේ. අපි මේක හදමු. 128යි එකට එතකොට 8ක් එකතු කරාම 132යි නේ. 132යි ඊට පස්සේ 32යි 34යි මගේ මේ ටූට් එක වැටුණා. හරි. ඔන්න. හරිනේ. 128යි හරිද? වැරදිද? හරිනේ හරිනේ. හරි. ඔළුව මඤ්ඤං වෙලා මගේ මේ දවස් ටික. හරි. හරි. හරි නේද? වැරදිද? වැරදිනේ. sorry. 128යි නේ 28ට 132යි. දැන් හරි හරි. 8 නෙමෙයි 4 එන්නේ. හරි. අද උදේ ඉඳන් පන්ති කරනවා. දැන් අර ඕවර්ලෝඩ් වෙලා තියෙන ඔළුවේ. උදේ ඉඳන් පන්ති හරිද ඕවර්ලෝඩ් වෙලා තියෙන්නේ. ඒක නිසා මේ පොඩ්ඩක් මඤ්ඤං වගේ තියෙන පොඩ්ඩක් ගණන් ගන්න එපා. හරි. ගාන හරිනේ 128යි 4යි 132යි 2යි 134යි. හරිනේ. හරි. හරි. එතකොට මේ ආවේ ළමයි එක්ස්පෝනන්ට් කියන එක. මේ ආවේ එක්ස්පෝනන්ට් කියන කොටස මේ ආවේ. අපි හෙන ගේමක් දීලා හොයාගත්තේ කවුද? එක්ස්පෝනන්ට්. හරි. අපි දාමු 1.4යි 1.4යි 1.1 හරිද? හරිනේ. ඊට පස්සේ මැන්ටිසා කොටස තියෙන්නේ ළමයි විද්‍යාත්මක අංකනේ මේ තියෙන්නේ. විද්‍යාත්මක අංකනේ තියෙන දශම කෑල්ල. මෙන්න මේක. ඔක තමයි මැන්ටිසා කියලා කියන්නේ. මැන්ටිසා. අපි දාගමු ඒක. 1.0යි 1.3යි 1.3යි
බින්දු 4යි 1 බලන්න කීයක් තියෙනවද ගණන් කරලා බිට් 1 2 3 4 5 1 2 3 4 5 6 7 8 9 10 නේ හරිද 1 2 3 4 5යි 6යි 7යි 8යි 9යි 10යි බිටු 10යි ඉතුරු 13ක් තියෙනවා 13 බින්දු දාගන්න පිටිපස්සේ 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි හරිනේ එතකොට 23 වෙනවා මේ ඔක්කොම බිටු ටික බිටු 32ක් තියෙන්න ඕනේ හරි එතකොට මේ ඍණ 220යි ඩොට් 1 2 5 කියන එක IEEE 754 ප්‍රමිතියට අනුව බිටු කරොත් මෙන්න මෙහෙම තමයි එන්නේ බිටු කරොත් ඔහොම තමයි එන්නේ හරි හරි ලියා ගන්නකෝ ඔකත් හරිද ලියා ගන්නකෝ ඔකත් මේක ඇවිල්ලා ළමයි මේ විද්‍යාත්මක අංකණයම තමයි බලන්න හරිද සයින් බිට් එකෙන් කියනවා ධනද ඍණ මේ සයින් බිට් එකෙන් ඇත්තටම කියන්නේ මොකද්ද ළමයි ධනද ඍණද කියලා දැන් මේ ගානේ නා ඍණ ගානක් ගෙන්නේ නේ බලන්න ගන්න පුළුවන් තොරතුරු එක්ස්පෝනන්ට් එකෙන් අපි එක්ස්පෝනන්ට් එක විදිහට හරවන්නේ ළමයි කවුද දර්ශකයනේ හරවන්නේ එතකොට දර්ශකයත් හරි දර්ශකය මොකක්ද කියලා පරිගණකයෙන් දැනගන්නවා දර්ශකය කීයද දර්ශකයත් පරිගණකයට අඳුර ගන්න පුළුවන් මොකද එයාට අඳුර ගන්න පුළුවන් වෙන තමයි මේ හැරෙවේ බිටු වලට ඊට පස්සේ තියෙනවා මේ දශම ස්ථාන ගාන ඒ කියන්නේ මෙතන දශම ස්ථාන ගාන හරිද ඔන්න ඕක තමයි කියන්නේ අර සංඛ්‍යාව නිකන් මේ ඇත්තටම කිව්වොත් විද්‍යාත්මක අංකණය නිකන් බිටු වලට හැරෙවුවා වගේ සීන් එකක් තියෙන්නේ හරිද හරි ඔන්න වැඩි ඔන්න ළමයි එහෙනම් දැන් මම හිතනවා ඔයාලට තේරුණා ඇති කියලා හරිද මේ හරිනේ කිසිම අවුලක් නැහැ ඔක්කොම හරි හරිද ඔක්කොම හරි ඒ කියන්නේ මේ ගණන් හැමදේම හරි හරිද මොකද ඔය ගණන් ටික මගේ ගාව තියෙනවා ගණන් ටික හරි ඔක්කොම හදපුවා මේ සහ පිළිතුරු ටිකත් ඔයාලට දීලා තියෙනවා ටියුට් එකේ ඔයාලට ටියුට් එකක් දීලා තියෙනවනේ දැන් මම ෂෝට් නෝට් එකක් දීලා තියෙන්නේ ඒකේ ගණන් 20ක් තියෙනවා හරිද ගණන් 20ක් තියෙනවා ළමයි ඒ ගණන් 20ම ඔයා හදන්න ඕන මේ විදිහට හදන්න ගණන් 20 හදලා ඊට පස්සේ මේ තියෙනවා ඒක යට පිළිතුරු දිහා බලන්න එපා මුලින් ගණන් 20 හදන්න 20 හදලා පිළිතුරු බලන්න හරිද කියලා හරිද එහෙම කරන්න වැරදි නම් ආයෙ හදන්න try එකක් දෙන්න හරි ඔච්චරයි තියෙන්නේ හරි පළවෙනි පියවරේ කරන්නේ ලකුණු බිටුව මොකක්ද කියලා ගෙස් කරන එක ගාන ධන නම් මේ ලකුණු බිටුව බිඳුව ගාන ඍණ ගාන නම් දකුණු මේ ලකුණු බිටුව 1 කටත් පැටලෙනවා හරිද හරි එතකොට දෙවෙනි පියවරේ තියෙනවා ළමයි කොටස් 4ක් පළවෙනි කොටසෙන් කරන්නේ අදාළ සංඛ්‍යාව දිවිමයට හරවන එක මෙතනදී මේ ඍණ ගානක් තිබ්බට අපි ඒක ධන ගානක් කියලා හිතලා තමයි හරවන්නේ හරි හැරෙව්වට පස්සේ අපිට එන උත්තරයක් ඒ උත්තරේ අපි දෙවෙනි කොටසේදී විද්‍යාත්මක අංකණය බවට පරිවර්තනය කරනවා ඒ කියන්නේ විද්‍යාත්මක අංකණයෙන් පෙන්නනවා හරිද එතකොට කොහොමද පෙන්වන්නේ දශම තිත අරන් ඉන්න ඕනේ මුල් ඉලක්කම් දෙක අතරට එතකොට දශම තිත වෙනස් වීම බලනවා ඉස්සරහට නම් යන්නේ එක ධන විදිහට තමයි වෙනස් වෙන්නේ පිටිපස්සට නම් එන්නේ ඍණ විදිහට තමයි වෙනස් වෙන්නේ නේද හරි ඊට පස්සේ ඔයා දැන් අහන්න පුළුවන් මේ ඍණ සර් මෙතන ඍණ ගානක් වෙන ගානක් අපි හැදුවේ නෑ නේද කියලා ඍණ ගානක් වෙන ගානක් කොහොමද විභාගයට ඇහුවත් එන්නේ නෑ ඒකට හේතුව ඍණ ගානකදී ගොඩක් අපි මෙතනදී මේ වගේ තැන්වලදී බෙදීමක් ලක් කරන්න මේ ගොඩක් පල්ලෙහාට එන්න ඕනේ 10ක් 11ක් 12ක් විතර එන්න ඕනේ ඒ නිසා ඒ වගේ ගානක් විභාගයට අහන්නේ හරිද බය වෙන්න එපා මේ ඒ කියන්නේ මේ වගේ ගානක් තමයි අහන්නේ හරි ඇහුවොත් අහන්න හරි ඊට පස්සේ ළමයි ඒ විද්‍යාත්මක අංකනේ අපි ගත්ත දර්ශකයේ තියෙනවනේ දර්ශකයට 127ක් එකතු කරනවා මේ 127 කියන්නේ සම්මත අගයක් 7ට 127 ඒ කියන්නේ මෙතන තියෙන දර්ශකයට 127ක් එකතු කරනවා ඊට පස්සේ අපට එන උත්තරයක් ඒ උත්තරේ හතරවෙනි කොටසෙදි කරන්නේ ඒ උත්තරේ අපි බිටු වලට හරවනවා බිටු වලට නැත්නම් දිවිමියට හරවනවා අනිවාර්යෙන් බිටු 8ක එකක් තමයි වාට එන්නේ අනිවාර්යෙන් බිටු 8ක කෑල්ලක් තමයි එන්නේ ඒක එන්නේ එක්ස්පෝනන්ට් ඒ එන්නේ එක්ස්පෝනන්ට් කෑල්ල හරි ඊට පස්සේ මැන්ටිසා කියලා කියන්නේ ඇත්තරම මෙන්න මේ විද්‍යාත්මක අංකණයේ තියෙන මේ දශම ස්ථාන කොටස මේ විද්‍යාත්මක අංකණය මේ උඩේ එක නෙමෙයි විද්‍යාත්මක අංකණයේ තියෙන මේ දශම ස්ථාන කොටස ඒ කොටස මෙතෙන්ට දාගන්න දාලා අඩු බිටු ටික ඒ කියන්නේ මෙතන 23ක් එපැයි මෙතන මට මතක හැටියට 10යි තිබ්බේ
එතකොට මෙතන 10ක් දාගන්න. මදි බිටු ටිකට පිටිපස්සෙන් බිංදුව ඇඩ් කරන්න. ඔන්න වැඩේ. ඔක තමයි IEEE 754 ප්‍රමිතිය කියලා ඔකට තමයි ඔය කියන්නේ. හරිද? වැඩේ හරි. ඔන්න ඉතින් අපේ පන්තියේ ළමයිට නම් සම්පූර්ණයෙන්ම සංඛ්‍යා පද්ධති පාඩම ඉවරයි. මීට කලිනුත් දැන් අපි පන්තියක් කරා නේ සංඛ්‍යා පද්ධති අවසාන කොටස අපි කරලා ඉවරයි ඒ ටික. ඔන්න දැන් IEEE කොටසත් කරලා ඉවරයි. ඒ කියන්නේ සංඛ්‍යා පද්ධති පාඩම A to Z මේක රිවිෂන් පන්තියකට තමයි අපි කරේ මේ කොටස. හැබැයි කිසිම අඩු තියරියක් අඩු කරේ නැහැ. හැම තියරියක්ම හැම විදිහටම ඉගෙනුවා. දවස් 6කින් සියලුම දේවල් උගන්වලා පාඩම ඉවර කරා. ඉතින් අපි ඊළඟ මාසේ හම්බ වෙන ලොජික් ගේට් පාඩමෙන් හරිද? ඊළඟ මාසේ ලොජික් ගේට් පාඩමෙන් හම්බ වෙනවා. ඊළඟ මාසේ වැඩ ගොඩක් තියෙනවා අපිට. ටයිපින් කරලා පේපර් එකක් ලියන්න තියෙනවා. එතකොට අපේ ගෙදර වැඩ පොත තියෙනවානේ. ගෙදර වැඩ පොතේ ඉතුරු මේ ප්‍රශ්න ටික අපිට සාකච්ඡා කරන්න තියෙනවා. එතකොට පේපර්ස් ලියන්න තියෙනවා. තව වැඩ කිහිපයක් තියෙනවා. වාට වැඩපිළිවෙලක් දෙන්න තියෙනවා. හරිද? ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා. අපි නොවැම්බර් මාසේ දෙහෙනම් හම්බෙමු. පන්තිට අලුතෙන් කාටලා මේක ජොයින් වෙන්න ඕන නම් මෙන්න අංකේ අන්තිම පාට දාන්නම්. අංකේ තමයි 0.78යි 925යි 37යි 35. මේක මගේ ඇඩ්මින් නම්බර් එක WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඔයාගේ විෂය ලියන්නේ මොන කියන්නේ විභාගෙ ලියන්න මොන අවුරුද්දේද කියලා දාන්න. ඊට පස්සේ විස්තර ටික දෙවි. අනිවාර්ය සෙට් වෙලා ඉන්න ගේමක් ගහන්න පුළුවන්. හරි? තව වීඩියෝස් අනම්මනම් තියෙනවා මගේ channel එකේ. ඒවත් කැමති නම් බලන්න. හරි. එහෙනම් ගිහින් එන්න අපි ඊළඟ සතියේ සංඛ්‍යා මේ ලොජික් ගේට් පාඩමේ සංඛ්‍යා පද්ධති ඉවරයි. ලොජික් ගේට් පාඩමින් හම්බෙමු. ටයිමින් කරලා පේපර් ලියන්න. ඔයා මේ ටික හොඳට පාඩම් කරලා එන්න. හරිද? අනිවාර්යයෙන් මේ ප්‍රශ්න දානවා. මේ ප්‍රශ්නයක් අනිවාර්යෙන් දානවා. හරි? එහෙනම් මං ගිහින් එන්නම්. අපි ලබන සවුන්දට ආය හම්බෙමු. ලබන සවුන්ද නෙමෙයි මේ එන සවුන්ද. හරි? හරි. මං ගියා. good night.